අයිබෝවන් කියල පිළිගන්නවා ක්‍රාෆ්ට් and Ceylon අපේ පොඩ්කාස්ට් සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එකට. ක්‍රාෆ්ට් and Ceylon කියන්නේ NSBM Circularity and Sustainability Community එක මගින් ගෙන එන විශේෂ ව්‍යාපෘතියක්. Circularity and Sustainability Community කියන්නේ NSBM හරිත සරසවියේ තිරසාර භාවය පිළිබඳව පවතින ශිෂ්‍ය සමාජය. ඉතින් මේ ව්‍යාපෘතියේ අපේ ප්‍රධානම අරමුණ තමයි ලංකාවේ හස්ත කර්මාන්තය තිරසාර පැවැත්ම එහෙමත් නැත්නම් සස්ටේනබිලිටි කියන සංකල්පයත් එක්ක මුසු කරලා ලෝකයට අරන් යන එක. ඉතින් අද අපේ මේ ගමනේදී අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ඉතාමත් සුවිශේෂී ආරාධිතයෙක්. ඇය මොරටු විශ්වවිද්‍යාලයේ ෆැෂන් ඩිසයින් and product development පිළිබඳව ජේෂ්ඨ කතිකාචාර්යවරියක් වගේම ජාතික ශිල්ප සභාවේ සභාපතිනිය විදිහටත් විශාල මෙහෙවරක් ලංකාවට සිදු කරමින් ඉන්නවා. ඉතින් ඇය තමයි ආචාර්ය ආයේෂා වික්‍රමසිංහ මහත්මිය. ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබතුමියව අපේ පොඩ්කාස්ට් එකට. ඉතින් පළවෙනි ප්‍රශ්නය තමයි ඔබතුමීට මම යොමු කරන්න කැමති ඔබතුමියගේ ඇකඩමික් ජර්නි එක ගැන. නිර්මාණකරණය පිළිබඳව හදාරන විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක ඉඳන් අද වෙනකොට ඔබතුමිය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියක් වගේම පර්යේෂිකාවක් විදිහට විශාල කාර්යභාරයක් ඉටු කරමින් ඉන්නවා. ඉතින් මේ අපූරු ගමන ගැන අපිත් එක්ක කෙටියෙන් බෙදාගත්තොත්. ඔව් ඇත්තටම අපූරු ගමනක් හිතපු නැති තැනක්. මොකද මම මගේ හැකියාව තිබ්බා. හැබැයි මම ගොඩක් ඉගෙනීමට ඒ කියන්නේ මම හිතුවා ඒක මගේ යුතුයකමක්. මම හරියට ඉගෙනගෙන මම තනියෙන් ස්වාධීනව උපයන්න ඕනි කියන එක මට ඉස්සර ඉඳලම තිබ්බ දෙයක්. ඉතින් මම ඒකට තෝරගත්තේ ඉගෙනීමෙන් මම යම්කිසි පන්නරයක් අරගෙන ඒකත් එක්ක රැකියාවක් කිරීම තමයි මගේ ඔළුවේ තිබ්බේ. ඉතින් ඉස්කෝලේ යන කාලේ ඉඳන් මගේ විදියක් තිබ්බා. මම කරන දේ අර එදා දෙන වැඩේ එදාම කරනවා. ඒ වගේම හරි නීට් එකට සහ අර හෙට කියලා කල් දාන්නේ නැහැ. ඒක ඉස්සර ඉඳලම තිබ්බ පුරුද්දක්. ඒ වගේම අර දැන් යුනිවර්සිටි යනකොට මගේ ඉස්කෝලේ අක්කලා එහෙම යනකොට ඉතින් හරි ආසයි මේ යුනිවර්සිටි කිව්වහම මට පේරාදෙනිය තමයි මගේ ඔළුවේ තිබ්බේ. මොකද මම පරිසරයට හරි ආසයි. මේ ලස්සන පරිසරයක් තියෙනවා පේරාදෙනිය තමයි ඔළුවේ තිබ්බේ. එතකොට මම O levels කරනකොට හරි උනන්දුවෙන් කරා. මට හිතුණා ඒ කියන්නේ මගේ උපරිම එහෙමත් එකක් මට තියෙනවා. ඒ කියන්නේ මම හැමතිස්සෙම මගේ උපරිම මම අනිත් අයත් එක්ක කම්පෙයාර් නොකරත් මගේ ලෙවල් එකෙන් මගේ උපරිම මම කරන්න බලනවා. ඉතින් O level වල මම හිතුවේ නැති රිසල්ට් එකක් ඇත්තටම මට එන්නේ. ඉතින් ඒ කාලේ කරනකොට 8Ds වලින් තමයි තිබ්බේ. එතකොට ඔක්කොම සබ්ජෙක්ට්ස් වලට Ds එක තමයි කාලේ එක්සලන්ට් මේක. ඉතින් මටත් හිතාගන්න බෑ ඒ වෙලාවෙදී මෙච්චර මේ සබ්ජෙක්ට්ස් 8 තුනම මෙහෙම ආවද කියන එක. ඉතින් ඒකත් එක්ක චිත්‍ර වලටත් මම දක්ෂයි. ඉතින් දැන් චිත්‍ර ටීචර් කියනවා ආයෙ A level වලට මේ පැත්තට යන්න එහෙම කියලා. හැබැයි ගෙදරිනුත් අම්මගෙනුත් තිබ්බවා මෙහෙම තියෙන කිව්වා සයන්ස් පැත්ත. හැබැයි සයන්ස් වලටත් මම කැමතියි. කෙමිස්ට්‍රි ඉතින් සූලොජි බොටනි සබ්ජෙක්ට්ස් දෙකම තිබ්බා. ඒවට කැමතියි. ඒකත් එක්ක මම සයන්ස් සබ්ජෙක්ට්ස් තමයි තෝරගන්නේ. ඉතින් හැබැයි අර ෆිසික්ස් වල පොඩි මේකක් තිබ්බා. හැබැයි මගේ ටාගට් එක තිබ්බේ මෙඩිකල් කොලෙජ් තමයි ඔළුව. ඒකට තමයි මම හැදිලා හිටියේ. හැබැයි මගේ දෛවයේ ඒක මට සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මම ඒ වෙලාවේ හරියට කඩා වැටෙනවා හරියට දුක් වෙනවා මොකද මගේ ටාගට් එක තිබ්බේ අතර නිසා. හැබැයි කෙසේ හෝ මේ ඇපිටියුඩ් ටෙස්ට් එකක් තියෙනවානේ මේ සම්බන්ධව. එතකොට මොරටු විශ්වවිද්‍යාලයේ ඒ වෙනකොට ආකිටෙක්චර් කියන කෝස් එක තිබ්බා ඩිග්‍රී කෝස් එක. හැබැයි ඩිසයින් තිබුණේ නැහැ. හැබැයි ආකිටෙක්චර් එකේම ඒ තිබ්බ පේපර් එකට ඇපිටියුඩ් ටෙස්ට් එකේ ඩිසයින් වලට අදාළ එක ප්‍රශ්නයක්. ඒක තිබ්බේ ජුවෙලරි සම්බන්ධව. මම ෆස්ට් ටයිම් සිට් කරා ඇපිටියුඩ් ටෙස්ට් කට් ඔෆ් මාක් එකෙන් මම යනවා. ඒකත් ලොකු මට කඩා වැටීම මට හරි දුකයි මට යන්න බැරි වුණා කියලා. දෙවෙනි සැරේ මම කම අම්මට කරන්නේ නැහැ කියලා. හැබැයි අම්මා තමයි ඇදගෙන ගිහිල්ලා දාන්නේ. ඒක හරි අහඹු සිදුවීමක්. මම අර ප්‍රශ්නටත් ලියනවා. ඒ ලියලා ටික කාලයකට පස්සේ තමයි අපිට යුනිවර්සිටි එකකින් එන්නේ මේකට තේරුණා කියලා. මොකද ෆැෂන් ඩිසයින් කියන එක ලංකාවේ කවුරුත් දැනගෙන හිටියේ නැහැ. කිසිම කෙනෙක් උගන්වන්නේ හිටියෙත් නැහැ. ඒකට ලංකාවේ මේ කෝස් එක පටන් ගත්තට අපි සිලෙක්ට් වෙලා කියලා අපිට ලියුමක් ආවට ගෙදරට උගන්වන්න ආයේ නැහැ. ඒ හේතුව නිසා පස්සට යනවා. කොට අවුරුද්දක විතර ગેප් එකක් යනවා.
ඉතින් ඔය වගේ බාධක මැද තමයි යුනිවර්සිටි එකට එන්ටර් වෙන්නේ. හැබැයි මගේ ටාගට් එක මට හිතුනේ මම යන තැනට මගේ උපරිම මම කරනවා. මොකද මගේ මයින්ඩ් සෙට් එක දැන් මට යමක් බැරි වුණා කියන තැන මම හිටියේ. ඒකට මොරටුව යුනිවර්සිටි එකට මම පළවෙනි අරිය තියෙනකොට මං ඒ ගත්ත ඩිසිෂන් එක අවුරුදු 4 පුරා. මන් දන්නේ නැහැ ඒක කොහොමද ආවේ කියන්නේ මාර කැපවීමකින් මම ඒ සබ්ජෙක්ට් එක කරා. ලංකාවේ කිසි කෙනෙක් ෆැෂන් කියන එක ඒ වෙනකොට දන්නේ නැහැ. හැමෝම ඇහුවේ ඒගොල්ලෝ මොනවද කරන්න ඉන්නේ අවුට් වෙලා. සමහරක් අය හිතුවා අපි ටීවී එකේ අර නිකන් මොඩලින් කයින්ඩ් ඔෆ් කිසි කෙනෙකුට අදහසක් නැහැ. පස්සේ තමයි හැමෝම දැනගත් මේක ඉන්ඩස්ට්‍රි එකේ ලොකු කැපැසිටි එකක් තියෙන හොඳ පෝස්ට් වලට යන්න පුළුවන් ඩිසයිනර් කියන කැටගරි එකේ වැඩ කරන්න පුළුවන් තැනක් කියන එක. ඒ මතය එන්නේ ගොඩක් පස්සේ. හැබැයි මුල් කාලේ තිබ්බේ අර වගේ මතයක්. හැබැයි අවුරුදු 4 පුරාවට මම හිතන්නේ මගේ ටර්නින් පොයින්ට් එක ජීවිතේ වෙන්නේ යුනිවර්සිටි ඔෆ් මොරටුව. ඒ ගත්ත මං කිව්වේ මම පළවෙනි දවසේ එනකොට ආවේ එහෙම. ඒක කිව්වේ නෑ මගේ ඔළුවේ තිබ්බා. මම යන්නේ කොහෙද කෝස් එක. මම දන්නේ නෑ මේක මොකක්ද කියලා. මොකද කවුරුත් දන්නේ නෑ මේ කෝස් එක මොකක්ද කියලා. හැබැයි මම කරනවා මේක අලුත් දෙයක්. හැබැයි මම ඒකේ උපරිම කරනවා. හැබැයි මගේ ඇඟ ඇතුලේ ෆැෂන් ඩිසයින් නෙමෙයි අර ක්‍රියේටිවිටි කියන්නේ very creative. ඉතින් ඒකත් එක්ක මම හිතනවා අර ඒ ගමන හරි ලේසි වුණා යන්න සහ කැපවීම මත. ලේසි නෑ ෆැෂන් ඩිසයින් කවම එළියෙන් හිතන්නේ wow what a subject කියලානේ හැමෝම. හැබැයි ඒක ඇතුලේ තියෙන කතන්දරේ හරි අමාරුයි. ලේසි නෑ. හැබැයි තමුන්ගේ කැපවීම තිබ්බොත් ඒක කරන්න පුළුවන්. ඉතින් ඒ කැපවීමත් එක්ක මම දන්නේ නිදි මරපු රාත්‍රී අනන්තයි ප්‍රොජෙක්ට්ස් ලොකු අමාරු කරතව්‍යයක් ඒක. හැබැයි අවුරුදු 4ම එක දිගට මම හිතන්නේ මම බැච් টොප් වුණා. ඒ ගත්ත මං කියවර පළවෙනි දවසේ මම යුනිවර්සිටි එකට එනකොට ඒ තිබ්බ කරේජ් එකේ විදියටම අරන් ගියා. කිසිම වෙලාවක ලෙක්චර්ස් කට් කිරීමක් මම හිතන්නේ මගේ අතින් සිද්ධ වෙලා නැහැ. ඒ තරම් කැපවීම මොකද මගේ උපරිම මට දෙන්න ඕන වුණා. එතනදී මට ෆස්ට් ක්ලාස් එකක් එනවා බැච් টොප් වෙනවා ඊට පස්සේ 85 above 85 ඒ කියන්නේ award එකක් හම්බෙනවා මාස් හෝල්ඩින්ග්ස් ගෝල්ඩ් මෙඩල් එක කන්වොකේෂන් ඉතින් ඒ ෆස්ට් බැච් එක විදියට ඒ සියල්ල මම එතනදී කරනවා ඒක මාර මේ මම හිතන්නේ අතන අර මගේ නැතිවීමත් එක්ක ඒ ආපු කරේජ් එක තමයි ඒ අවුරුදු 4 පුරාවට අරන් ගියේ. ඒකින්ද මම කියන්නේ ළමයින්ට උනත් මේක හොඳ අවස්ථාවක්. يعني අපිට නැති වෙන දේවල් තියෙනවා. හැබැයි යම් තැනක යමක් ලියවිලා තියෙනවා නම් උත්සාහය තියෙනවා නම් යන්න බැරි කමකුත් නැහැ. ඕක තමයි විස්තරේ ඔය ඩිග්‍රී එකේ. මොකද ඒක තමයි ටර්නින් පොයින්ට් එක. ඊට පස්සේ යන ස්ටෙප්ස් කොහොමත් යුනිවර්සිටි එකෙන් පස්සේ මම ඒ ටික ගියා නමුත් අතන ලොකු ටර්නින් පොයින්ට් එකක්. ඒක මම හිතන්නේ හැම ළමයෙකුටම එහෙමයි. යුනිවර්සිටියේ ස්ටෙප් එක පැනනට පස්සේ යන්නේක එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඔබතුමිය කතාව මම හිතන්නේ හැමෝම අන්ඩර් ග්‍රැජුවේට්ස් විදිහට අපිට හිතට දැනෙනවා මොකද මේක සම්පූර්ණ කතාව පුරාවටම අදිෂ්ඨානය කියන දේ පිළිඹු වෙනවා මොටිවේෂන් එකක් මේ කතාව. ඉතින් අපි ගියොත් අපේ දෙවැනි ප්‍රශ්නයට අපි සාමාන්‍යයෙන් කතා බහ කරද්දී ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්තය එහෙමත් නැත්නම් අත්කම් කියන වචන පාවිච්චි කරනවානේ. නමුත් ඔබතුමිය මේ පිළිබඳව දීර්ඝකාලීනව පර්යේෂණ කරපු පර්යේෂිකාවක්. ගැඹුරින්ම මේ පිළිබඳව දන්න ප්‍රවීණයෙක්. ඔබතුමිය කොහොමද සරලව අර්ථකථනය කරන්නේ ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්තය ගැන? ඇත්තටම දැන් හස්ත කර්මාන්තය කම හස්ත කියන්නේ අපි දෑතින් නිමවන නිර්මාණශීලී යම්කිසි දෙයක් හස්ත කර්මාන්තය යටතට ගැනෙනවා. එතකොට අතින් කියන එක තමයි මේ හස්ත කර්මාන්ත කියන්නේ. හැබැයි අත කිව්වට මෙතනදී අපේ මොළය, අපේ හදවත, අපේ ඇස් දෙක, අපේ ඇඟිලි තුඩු මේ සියල්ල එක තැනකට ගෙනල්ලා අපි කියන්නේ සමාධිගත වෙනවා කියලා. යම්කිසි භාවනාවක් වගේ. ඒ අපේ තියෙන සියලු දේ යොදවලා ඒ තියෙන අපි ඒ කියන්නේ පරිමාණ, ඒකේ තියෙන ත්‍රිමාණ ලක්ෂණ, වර්ණ, ඒ ගැළපීම, ඒ හැමදේම අපි විසින් කිසිම සමහරක් වෙලාවට සමහරක් හස්ත කර්මාන්ත ශිල්පීන් කිසිම මේ මැෂිනරි කිසිම දෙයක් පාවිච්චි වෙන්නේ නැහැ. බොහොම මේ පොඩි දෙයක් පමණයි පාවිච්චි වෙන්නේ පොඩ්ඩක් මේ මිටියක් පොඩි දෙයක් විතරයි පාවිච්චි වෙන්නේ. ඒ කියන්නේ යාගේ සියලුම මේ මනසින් තමයි මේ දේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඇත්තටම හස්ත කර්මාන්ත කවම මැෂිනරිත් පාවිච්චි වෙනවා හැබැයි බොහොම අඩු වශයෙන්. තමුන්ගේ අර තියෙන කෙනෙකුට තියෙන ශිල්පීය ඥානය පාවිච්චි කරලා ඇත්තටම එතනදී පාවිච්චි කරන අමුද්‍රව්‍ය වුණත් 100% ගොඩක් ලාට සස්ටේනබල්. ක්‍රාෆ්ට්මන් කියන කෙනා පාවිච්චි කරන්නේ සස්ටේනබල් ප්‍රොඩක්ට්ස්. ඒ කියන්නේ අමුද්‍රව්‍ය. අපි හිතමු අමුද්‍රව්‍ය කිව්වහම අපිට පරිසරයෙන් ගන්නේවත් ගන්න පුළුවන්. ඒ වගේම රීසයිකල්, අප්සයිකල් ওই පැත්තට ගිහිල්ලත් අපිට අමුද්‍රව්‍ය පාවිච්චි කරලා ගන්න පුළුවන්. එතනදී අතින්
සෑදීම කියන එක අත්‍යවශ්‍ය දෙයක්. ඒ කියන්නේ මං හිතනවා 75ත් 80ත් සමහරක් වෙලාවට එතන ඇති. සමහරකට 50% වෙන්නත් පුළුවන්. හැබැයි ඒකේ නිර්මාණශීලී අගයක් තියෙන්න ඕනේ. බඩුව හදන දේ. අපි හිතමු මැෂින් එකකින් අපි හදන දේ සහ අතින් හදන දේ අතර වෙනසක් තියෙනවා. දැන් හෑන්ඩ්ලූම් සහ මැෂින් ලූම් කියලා ගත්තාම හෑන්ඩ්ලූම් එකේ ලොකු වෙලාවක් යනවා ඒ රෙද්ද නිර්මාණය කරන්න. නමුත් මැෂින් එක ඒක සමහරකට දවසින් කරන එකට පැය භාගයෙන් කරන්න පුළුවන් ඇති. හැබැයි අපි ඒකට යම්කිසි වටිනාකමක් දීලා වැඩි මිලක් දීලා වැඩි මුදලක් දීලා අපි ඒක ගන්නවා. ඒ ගන්නේ අර මිනිස්සයා ඒ අතින් කරන දෙයට ඒ කැපවීමට කරන පරිත්‍යාගයට කරන ඒ ජීවිතේ ඒගොල්ලන්ගේ ජීවිතේ වෙන්නේ ඒ ක්‍රාෆ්ට් එක. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි ඒක ගෙවන්නේ. නමුත් අපි මැෂින් එකකට එහෙම ගෙවන්නේ නැහැ. මොකද මේ හස්ත කර්මාන්තය කියන්නේ හදවතින් ඉමෝෂනලි අපි කරන දේට ඒ සියල්ල ගැබ් වෙනවා. නමුත් මැෂින් එකකින් කරන දේට ඒක එන්නේ නැහැ. ඒක මැෂින් එකක්. මේක මිනිස්සෙක්ගේ හදවතින් ඒ ආදරය, කරුණාව, ඒ තියෙන සියලු දේ දාලා බොහොම සූක්ෂමව නිමවන නිර්මාණයක්. ඇත්තටම හස්ත කර්මාන්ත ශිල්පීන්ගෙන් නිමවන දේ එවැනි නිර්මාණයක්. ඒක මැෂින් එකකින් කරන දේට අපිට සම කරන්න අමාරුයි. ඒක තමයි ඇත්තට මේකේ තියෙන විශේෂත්වය. නැත්නම් කෙනෙක් හිතන්න පුළුවන් ඇයි අපි මෙච්චර මිලක් දීලා මේ වගේ ප්‍රොඩක්ට් එකක් ගන්න ඊට සමාන ප්‍රොඩක්ට්ස් මෙච්චර තියෙද්දි කියලා. ඒකට තමයි මම ඒ කිව්වේ. නැත්නම් ඒක කෙනෙක් වරදවා හිතන්න පුළුවන් සමානයි ඇයි මෙච්චර ගෙවන්නේ කියන එක. අපි ගෙවන්නේ ඇත්තට මේ මානුෂීය භාවයට, මානුෂීය ගුණාංග වලට සහ මානුෂීය ඒ තියෙන හසුරු හැකියාවට අපි ගෙවන්නේ. මිනිස්සෙක් විදියට අපි ඒක අගය කිරීමක් කරන්නේ. ඇත්ත. මැෂින් එකකට රිප්ලේස් කරන්න බැහැ බැහැ. මනුෂ්‍යයගේ ටැලන්ට් එක. ඉතින් අපි ඊළඟ ප්‍රශ්නයට අපි යොමු වුණොත් අතීතයේ ඉඳන් ලංකාවේ හස්තකර්මාන්ත තුළ විශාල විවිධත්වයක් අපි දකිනවා. බතික්, හෑන්ඩ්ලූම්, තව මේ වගේ ගොඩාක් කර්මාන්ත ලංකාවේ පවතිනවා. ඉතින් මේ අතරින් වඩාත් වැදගත් වාණිජමය හෝ වෙනම ආකාරයකට හෝ වඩා වැදගත් වැඩි අවධානයක් ලැබිය යුතු කර්මාන්ත මොනවද? ඇත්තටම හස්ත කර්මාන්ත ගත්තොතින් දැන් අපි ජාතික ශිල්ප සභාව විදියට අපේ කර්මාන්ත 31ක් අපි කැටගරයිස් කරලා තියෙනවා. සමහරවිට ගොඩක් අය දන්නේ නැත්නම් මෙච්චර හස්ත කර්මාන්ත ලංකාවේ තියෙනවා කියලා. මේ මේන් කැටගරිස් 31 ඇතුලේ අනු කැටගරිස් 67කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒකෙත් අපි ඉන්ඩිජිනස් ඒ කියන්නේ අපිටම ආවේනික කර්මාන්ත ගත්තොතින් වෙස්මූණු, ලාක්ෂා, සේසත්, බීරලු එවැනි අපිටම ආවේනික. ඒ කියන්නේ මේ කර්මාන්ත ලෝකේ අනිත් රටක හෝ කිසියම් තැනක අපිට සොයා ගැනීමට අසීරුයි. දැන් අපි සේසතක් ගන්න යනවා නම් අපිට ලංකාවේ ඒ උණවේරුව හෝ ඒ මධ්‍යම පළාත ආශ්‍රිත පැත්තකින් තමයි අපිට ඒක හොයාගන්න පුළුවන්. ඒකෙත් එක ගමයි තියෙන්නේ. දැන් දුම්බර කියලා දුම්බර අනිත් එක මට ටිකක් ඉතන දාන්න අමතක වුණා දුම්බර. ඒ දුම්බර වලත් කොටස් දෙකක් තියෙනවා කපු සහ හන කියලා. එතකොට කපු එක තමයි අපි ওই ගොඩාක් වෙලාට අපි දකින්නේ අපේ කුෂන් කවර්ස් ඔය සමහරක් shops වල කොළඹ ආශ්‍රිතව තියෙනවා. ඉතින් හොඳ මාකට් එකක් තියෙනවා. නමුත් ලෝකයේ කිසිම තැනක ඒ දුම්බර රට අපිට හොයාගන්න බෑ. ඒ හනත් එහෙමයි. ඒ තියෙන ස්ට්‍රක්චර්ස්, ඒ තියෙන වේරියේෂන් එකේ හදන ක්‍රමය, process එක, ඒ ටෙක්නික් එක. ඒවා මේ අපිටම යුනික් ඒවා. ඉතින් ඒක නිසාම යුනෙස්කෝ එකෙන් ඒක අයිඩෙන්ටිෆයි කරලා තියෙනවා ලෝක උරුමයක් විදියට දුම්බර හන. ඉතින් එච්චර වටිනාකමක් මම හිතන්නේ ඔය එකයි. මම හිතන්නේ ලෝක උරුම විදියට අපේ ලංකාවෙන් යන්න ඕන හස්ත කර්මාන්ත විශාල ප්‍රමාණයක් තියෙනවා. මොකද ඒ තරම් දක්ෂ විශ්මිත කලාකරුවන් අපිත් එක්ක තාමත් ඉන්නවා, රැඳිලා ඉන්නවා. හැබැයි අර අපි අතීතයත් එක්ක කම්පෙයාර් කරනකොට බොහොම ටික පොඩි දෙනා ඉන්නේ. දැන් දුම්බර කියලා ගත්තොත් ඒ ගමේ ඉන්නේ පවුල් 8ක් හෝ 9ක්. එතකොට ඒ ටික දෙනාගෙන් තමයි මේක රැකිලා යන්නේ. ඉතින් ඒ වගේ අපිටම ආවේනික දේවල් අපිට තියෙනවා. ඒ ගැන ඇත්තටම අපි ආඩම්බර වෙන්න ඕනේ. මගේ ඊළඟ ප්‍රශ්නයත් ඇත්තටම ඔබතුමී දැන් සඳහන් කරපු දේට ටිකක් සම්බන්ධයි. යුනික්නස් එක ගැන කතා කරා අපි. දැන් අපි ගත්තහම බතික් කලාව කියන එක මැඩම් ඉන්දුනීසියාව, ඉන්දියාව වගේ රටවල් වල තියෙනවා. ඔව්. නමුත් දැන් අපේ ලංකාවේ බතික් වේවා අනිත් කර්මාන්ත වේවා මේ පිළිබඳව තියෙන යුනික්නස් එක ලංකාවේ තියෙන ශ්‍රී ලංකන් අයිඩෙන්ටිටි එක කොයි වගේද?
ඒක හොඳ ප්‍රශ්නයක් සහ මේ එක්ස්ප්ලේන් කරන්න අමාරු එකක්. මොකද මම දැන් ෆැෂන් මේ ට්‍රේඩ් එකේ නිසා දැන් අපි හිතමු වෙන වෙන රටවල් වලින් ගෙනාපු මැටීරියල්ස් ඒ ආ. ඩිසයින්ස් කීපයක් තිබ්බොත් ආ. පටස් ගාලා වෙනස් තෝරන්න කරලා පුළුවන්. තියෙන. ඔව්. හැබැයි ඒක වචනෙන් විස්තර කියන්න කරන්න කිව්වොත් අමාරුයි. ඒක හරි අමාරු. දැන් මේක හරි සබ්ජෙක්ටිව්. දැන් ෆැෂන් වල වුණත් එක එක ප්‍රොඩක්ට්ස් ළමයින්ගේ තිබ්බහම සිලෙක්ෂන් එක කියන්න පුළුවන් මේක තමයි. තප්පර ගානකින් කියත හැකි. හැබැයි ඒක ඇයි තේරුවේ? ඒක කියන්න සමහරක් වෙලාවට මාසෙත් මදි. ඒ කියන්නේ අර ඒ තියෙන සියල්ල එකතු වෙලා තමයි එක සැරේට එන්නේ ඒ සිලෙක්ෂන් එක හෝ ඒ දැනීම අර ඒ තියෙන එක්ස්පීරියන්ස් එක සහ ඒ ගත්ත ඉගෙනීම ඒ ඔක්කොමත් එක කැටි වෙච්ච දෙයක්නේ. එතකොට ඔය අපේ තියෙන අයිඩෙන්ටිටි එකත් ඒ වගේ අපිට දැක්ක ගමන් කියත මේක ශ්‍රී ලංකන් කියන එක එනවා. සමහරකට අපේ තියෙන මෝටිව්ස් අපේ තියෙන සිංහල සැරසිලි මෝස්තර අපි දැක්ක ගමන් දන්නවා. සමහරකට අපි සිංහල අකුරු වලින් ගියොත් අපි දන්නවා මේක අපේ දෙයක්. එතකොට අපේ සමහරක් වෙලාවට ඒ යන මේන්ම පොයින්ට් එක තමයි ගොඩක්ම වෙලාවට ඒ තියෙන මෝටිව්ස්. දැන් අපි හිතුවතින් අපි ලංකාවේ නමුත් අපි වෙස්ටර්න් මෝටිව්ස් අරන් කරෝතින් කෙනෙකුට ඒක සමහරකට අයිඩෙන්ටිෆයි කරගන්න බැරි වෙයි මොකද්ද මේ කියන එක. ඒකට අර ලාංකීය බව කියන එක එන්නෙම අපේ තියෙන ඒ තියෙන මෝටිව්ස් වල ඉස්සර කාලේ ඉඳලා අපේ තියෙන සිංහල සැරසිලි මෝස්තර කියලා. ඒකේ ලොකු ප්‍රමාණයක් තියෙනවා. එතකොට අපේ ශිල්පීන් ගොඩක් අය මේ වෙලාවේ වෙනකොට පාවිච්චි කරනවා. හැබැයි ඉස්සර එහෙම ට්‍රෙන්ඩ් එකක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට වෙස්ටර්නයිස් දේවල් තමයි පාවිච්චි කරේ. හැබැයි දැන් වෙනකොට ලොකු ප්‍රවණතාවයක් තියෙනවා අපේ දේවල් මේ කලාවට අරගෙන එන්න. අන්න එතනදී අපිට ලොකු යුනික්නස් එකක් තියෙනවා. අන්න මේක අපේ කියලා දැනගන්න පුළුවන්. ඊටත් අමතරව කලර්ස්. දැන් අපි ඉන්දියාව වගේ ගත්තොත් ඒගොල්ලන්ගේ කලර්ස් ගොඩක් වෙලාට සමහර බ්‍රයිට් කලර්ස් සමහර ඉන්දියාවේ එහෙම දෙයක් තියෙනවානේ හරි බ්‍රයිට් කලර්ස්. හැබැයි අපේ අයගේ පොඩි සටල් ලුක් එකක් තියෙනවා. ඒකත් එක්ක අපිට පුළුවන් කියන්න දැන් එතන කලර්ස් ඊට පස්සේ යන මෝටිව්ස් පැත්ත සමගට ටෙක්නික් එක. දැන් බතික් වල ඩිෆරන්ට් ටෙක්නික්ස් තියෙනවානේ. සමහරකට ඉන්දියාවේ බතික් එක ඒකේ ඒ විලාශය ඒකේ තියෙනවා හින්දුනිසම් සහ ඒ දැක්කම මේ මෝටිව්ස් වලින් අල්ලන්න පුළුවන්. එතකොට අපේ එකත් ඒ වගේ වෙන්න විදියක් නැහැ. මොකද ලංකාවේ ආවේනික දෙයක් අපිටත් තියෙනවානේ. ඒකට ඒ අපේ උරුමය අපි හැදිච්ච විදිය අපේ සංස්කෘතිය ඒක ඇතුළේනේ අපි ජීවත් වෙලා තියෙන්නේ. ඒ අපි කරන ඒ බ්‍රෂ් ස්ට්‍රෝක් එකට ඒක නිතැතින් යනවා. ඉතින් ඒ යුනික්නස් එක අර මං කිව්වේ මේක මේ අර මෙහෙම බෙදලා මෙන්න මේ කොටස තමයි අපේ කියලා පෙන්වන්න හරි අමාරුයි. මේ හැමදේම අතර සම්මිශ්‍රණයක් යම් යම් තැන්වල අපි දකිනවා. ඒ කියන්නේ අපේ දේවල් අතර ඉන්දුනීසියන් ටෙක්නික් එකේ යම්කිසි ආభాෂයක්. මොකද අපිට බතික් හම්බෙන්නෙත් අපේම දෙයක් නෙමෙයිනේ. අපි එහෙ ගිහිල්ලා ඉගෙනගෙන සෝමා උඩ භාගයේ මම දන්න විදියට මම අත්දකපු විදියට ඒ ගිහිල්ලා අරන් ආපු දේ තමයි ලංකාවේ ප්‍රචලිත වෙලා මේ වෙනකොට මෙච්චර මාර ට්‍රෙන්ඩින් නේ දැන් බතික් කිව්වහම මේ වෙලා තියෙන්නේ ඒ 1950 60 ගණන් වල වෙච්ච සිද්ධියක් එක්ක තමයි මේ එන්නේ. එතකොට මේක ඇතුලේ යම්කිසි අපේ ප්‍රවණතාවයකුත් තියෙනවා අපේ යුනික්නස් එකකුත් තියෙනවා. හැබැයි අනිත් රටවල් වල ආభాෂයත් එක්ක සහ ඒවත් එක්ක සම්මිශ්‍රණය වීමකුත් තියෙනවා. හැබැයි අපේ කියන දේ අපේ ඇහැ අපිට හුරු නම් අපිට අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන්. ඒක අර මෙහෙමයි කියලා වචන වලට ගලපන්න අමාරුයි. හැබැයි විෂුවලි ඕනම තැනක ඒ අයිඩෙන්ටිටි එක අපිට තියෙනවා. දැන් හස්තකර්මාන්ත ගත්තහම මේක පරම්පරා ගණනාවක් ඔස්සේ පැවතගෙන එන කර්මාන්ත තියෙනවා. ඉතින් මේ කාලයත් එක්ක බොහෝ දේ වෙනස් වෙනවනේ. හස්තකර්මාන්ත කොයි විදිහටද මේ කාලයත් එක්ක වෙනස් වෙලා තියෙන්නේ? ඒ වෙනස් වීමේ විකාශනය වීම ඔබතුමිය දකින විදිහට ප්‍රගතියක්ද? එහෙමත් නැත්නම් මුල් අනන්‍යතාවයේ අහිමි වීමක්ද? වෙනස් වීම මම හිතන්නේ සදාතනිකයි. අපිට වෙනස් නොවන දෙයක් ඒ කියන්නේ වෙනස් වීමම තමයි. ඒකම විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි හැමදේම අපි අතීතය හැමතිස්සෙම වර්ණනා කරනවා. අතීතයේ අපිට යම් දෙයක් තිබ්බා ඒක හරි. හැබැයි වර්තමානයේ වෙනකොට යම්කිසි වෙනසක් තියෙනවා. ජෙනරේෂන් වල වෙනසක් තියෙනවා. ඒකට ඒ වෙනස අනිවාර්යෙන් හස්ත කර්මාන්තයටත් සිදුවිය යුතුයි. සිද්ධ වෙලා තියෙනවා. හැබැයි අර අපේ සංස්කෘතිකමය වටිනාකමක් තියෙන අර මාස්ටර් පීසස් එහෙම නැත්නම් මාස්ටර් ක්‍රාෆ්ට්මන් ඒ තියෙන ශිල්පීයත්වය
රැකෙන්නත් ඕනේ. යම්කිසි දෙයක් රැකුණොත් තමයි එතනින් අලුත් දෙයක් නිෂ්පාදනය වෙන්න පුළුවන් අපිට. එතකොට මම හිතන්නේ කාලයත් සමග වෙනස් විය යුතුයි. මොකද අපි හස්තකර්මාන්ත කියන එක අපි අතීතයේ බැලුවොතින් ග්‍රාමීය මට්ටමින් මිනිස්සුන්ගේ ජීවිකාව ගෙන යාම සඳහා ඒ ගම් මට්ටමින් මිනිසුන් විසින්ම ඒ කියන්නේ හදපු යම්කිසි නිර්මාණයක් නේ. අපි හිතමු ඒක සමහරක් වෙලාවට ගෙදර පාවිච්චියට ගන්න යම් දෙයක් කුල්ල අර එහෙම ආපු දේවල්නේ මේ හස්තකර්මාන්ත වෙලා දැන් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේ වෙනකොට අලුත් සමාජයේ ඒ සඳහා වෙනත් විවිධ වර්ගයේ දේවල් නිමැවුම් ඇවිල්ලා තියෙනවා. එතකොට කස්ටමයි කියන්නේ අපේ පාරිභෝගිකයා ඉස්සර 1920 30 ගණන් වල හිටපු පාරිභෝගිකයා නෙමෙයි. ඔවුනුත් ඒ වගේම වෙනස් වෙනවා. ඔවුන්ගේ අවශ්‍යතා වෙනස් වෙනවා. ඔවුන් කන බොන විදිය වෙනස් වෙනවා. ඔවුන් වාහන පාවිච්චිය වෙනස් වෙනවා. හැමදේම ජීවන ඒ කියන්නේ ලයිෆ් ස්ටයිල් කියන එක සම්පූර්ණ වෙනසක් ඇති වෙලා තියෙනවා. එතකොට මේ හස්තකර්මාන්තයත් ඒ අනුව වෙනස් විය යුතුයි. මොකද අපිට අතීතයේ හිටපු මිනිස්සයා සහ අද ඉන්න මිනිස්සයා සම්පූර්ණ වෙනස්නේ. වෙනසක් සිද්ධ වෙන්න ඕනේ. හැබැයි මම හිතනවා අපේ ඒ යුනික්නස් එක අපි අතීතයේ පටන් ඒ කරපු ඒ ටෙක්නීක් එකේ ප්‍රොසෙස් එකේ මැටීරියල් කොහේ හෝ සුරැකිව ප්‍රිසර්ව් වෙන්නත් ඕනේ. මොකද මේ ප්‍රිසර්වේෂන් එකත් හරි වටිනවා කෙනෙකුට තව අවුරුදු 100කින් 200කින් බලන්න. දැන් අපි මියුසියම් ගිහිල්ලා බලන්න ඉස්සර කාලේ ඒවා. තව අවුරුදු 200කින් අපේ දේවල් ඒ 200කට එහා ඉන්න මිනිස්සු ඇවිල්ලා බලයි මෙන්න ඒ අපි කරපුවා. එතකොට වෙනස් වෙනවා හැමදේම. එතකොට දැන් අපි දකින්නේ යම්කිසි කාලයක දේවල් විතරයි. වෙනස අවශ්‍යයි. වෙනස අවශ්‍යයි සහ ඒ හස්තකර්මාන්තය මිනිසුන් අතර රැඳී තියෙන්න යම් දෙයක් රැඳී තියෙන්න නම් ඒක පාවිච්චි වෙන්න එපා. එතකොට අපි හස්තකර්මාන්තයත් රැඳී තියෙන්න නම් අද කාලේ මිනිස්සු පාවිච්චි කරන දේවල් වලට මේ හස්තකර්මාන්තය අරන් යන්න ඕනේ. දැන් අපේ හැමෝගෙම අතේ ෆෝන් එකක් තියෙනවා. හැබැයි ෆෝන් කවර් එකට හස්තකර්මාන්තයේ යම්කිසි ටෙක්නික් එකක් ආවොත් ඕක හැමතැනම යනවා. යන්නේ නැති දෙයක් නෙමෙයි. හැබැයි අතීතයේ ෆෝන් තිබ්බේ නැහැ. ඒකයි මං කියන්නේ ජීවත් වෙන කාලය අනුව ඒ අදාළ මෙවලම් සමග මේක සම්මිශ්‍රණය වෙන්න ඕනේ. එහෙම නොවුනොත් තමයි අපි කියන්නේ මේක ප්‍රචලිත නෑනේ. මේක යන්නේ නෑනේ. මේක විකිනෙන්නේ නෑනේ. ඒක වෙන්න නම් මික්ස් වෙන්න ඕන. හැබැයි අපේ ඒ අතීතය අපේ ඒ දේ කරපු දේ ටෙක්නික් ප්‍රොසෙස් සුරැකිව තියෙන්න ඕන. ප්‍රසර්වේෂන් ඇත්තටම ජාතික ශිල්ප සභාවෙන් මේන් ඔබ්ජෙක්ටිව් එකක් තමයි ප්‍රසර්වේෂන්. නමුත් අපි ප්‍රසර්වේෂන් කෙරුවට අපේ අතින් පොත් සහ ලේඛනගත දේවල් හරි අඩුයි. අපි ගොඩක් යන්නේ කටවහරට. ඒ කියන්නේ වර්බලි තමයි අපි දන්නේ. තාත්තගෙන් පුතාට අන්න එහෙම පාරම්පරිකව යන ආభాෂයක් තමයි තියෙන්නේ. මේව ලියවිලා නැහැ කොහෙවත්. නමුත් අපි ප්‍රසර්වේෂන් පැත්තට යනවා නම් අතීතයේ දේවල් ප්‍රිසර්ව් කරන්න ඕන නම් කොහේ හරි මේව ලේඛනගත වෙන්න ඕන. දැන් අපි රිසර්ච් කරනකොට ගොඩක් දකින්න දෙයක් තමයි මේ මෑත කාලීනව තියෙනවා සමහරකට අතීතයේ තියෙනවා මැද හරිය මොනවත් නැහැ ඩේටා. ඒ කියන්නේ කොහෙවත් ලියවිලා නැහැ. එතකොට ලංකාවේ විශේෂයෙන් දැන් ලංකාවේ රිසර්ච් එකක් කරනකොට අපි හිතමු උදාහරණයක් විදිහට හස්තකර්මාන්ත කරනවා කියලා. නිකන් ගිහිල්ලා බලන්න ලයිබ්‍රරි එකට පොත් මොනවද තියෙන්නේ කියලා. හොයාගන්න අමාරුයි. ඒකට වර්බලි අපි මේ මිනිස්සුන් හම්බෙලා නමුත් මේ මිනිස්සු සමහරකට දැන් ඇත්තෙත් නැතුව ඇති. පරණ ශිල්පීන් නෑ අපි අතර. නමුත් ඒගොල්ලන්ගේ තියෙන දක්ෂතා කවුරුත් දන්නේ නෑ. ඒක 100%ක් නෑ. අපි කියන්නේ tacit knowledge කියලා එක හැංගිලා තියෙන්නේ. අර ලිඛිතව මේවා තියෙන්න ඕනේ ප්‍රිසර්ව් වෙන්න නම්. එහෙම තියෙන ගමන් මං කියන්නේ වෙනසක් වෙලා මේ අලුත් පරම්පරාවට මේ 21 වෙනි සියවසේ ජීවත් වෙන මිනිස්සුන්ට හස්තකර්මාන්ත පාවිච්චි කරන්නේ බඩු පාවිච්චි කරන්න පුළුවන් විදියට. ඒගොල්ලන්ගේ මෙවලම් සමගත් මේක සම්මිශ්‍රණය වෙන්න ඕනේ. දෙපැත්තම තියෙන්න ඕනේ. අපි හැමෝම දන්න ගොඩක් වෙලාවට අපි කතා බහට ලක් වෙන හස්තකර්මාන්ත කීපයක් තියෙනවානේ. අපි කතා වුණා බීරලු ඊළඟට බතික් හැන්ඩ්ලූම් මේවා අපි නිතරම දන්නවා. ලොකු පොඩි හැමෝම වගේ දන්නවා. නමුත් අර වැඩි දුර අවධානයක් ලැබිලා නැති. නමුත් ඒ අවධානයේ කතා බහට අපි ලක් කර යුතුම හස්තකර්මාන්ත මොනවද ලංකාවේ? ඇත්තටම දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ මධ්‍යම පළාත. ඇත්තටම මධ්‍යම පළාත කොහම මං හිතන්නේ ශිල්පීන් ගත්තත් සහ හැකියාව ගත්තත් ගොඩාක් ඉහළින් ඉන්න පළාතක්. ඒ වගේම දකුණු පළාතත් එහෙමයි. එතකොට ලාක්ෂ මං හිතන්නේ
බොහෝමයක් ලංකාවේ අය දන්නවා ඇති. ලාක්ෂා කිව්වහම අපි දන්නේ අර ජුවලරි බොක්සස් වලට තමයි ලාක්ෂා අපි පාවිච්චි කරන්නේ. ඒක අපි ඉස්සර ඉඳලම පාවිච්චි කරන විදියක්නේ. එතකොට ලාක්ෂා කියන කර්මාන්තයත් අත්‍යවශ්‍යයෙන්ම රැකිය යුතු කර්මාන්තයක්. මොකද අපේ ලාක්ෂා කරන බොහෝම සුළු පිරිසයි ක්‍රාෆ්ට්මන්ලා ඉන්නේ. එතකොට අපි ශිල්ප සභාව විදියට අපේ ට්‍රේනින් සෙන්ටර්ස් තියෙනවා ලංකාව පුරා විසිරිලා. හැබැයි ලාක්ෂා උගන්නන ට්‍රේනින් සෙන්ටර්ස් නැහැ. ඉස්සර තිබිලා තියෙනවා. නමුත් උගන්නන අය නොමැති වීමම නිසා ඒවා දැන් වෙනකොට වහලා. දැන් අපි තව නොබෝ දිනකින් සෙන්ටර් එකක් පටන් ගන්න ඉන්නවා. එවැනි උගන්වන්න කෙනෙක් හොයාගෙන. ඒ කියන්නේ සමහරක් වෙලාවට මේ පෞල් සංස්ථාව ඇතුලේ ඒ කුල සහ ගුරුකුල ඇතුලේ අර තමුන්ගේ කුඩුම්බෙන් පිටතට එම ශිල්පය දිය නොහැකි සහ එහෙම දුන්නොත් ඒක අපේ මුතුන් මිත්තන්ට කරන නිග්‍රහයක් විදියට ඒගොල්ලන් ඒක දකිනවා. ඉතින් එතනදී අර අපි දැන් ක්ලාසස් කරන්න මේක උගන්වන්න කිව්වට අර ඉදිරිපත් වෙන ප්‍රමාණය හරි අඩුයි අරක නිසා. ඉතින් අපිට හැමතිස්සෙම උත්සාහ කරනවා මේ වගේ දේවල් සමාජයට දෙන්න. මොකද අපි මේ এডুকেෂන් කියන එක හරි වැදගත් ක්‍රාෆ්ට්ස් වලදී. අපි හැමෝම කතා කරනවා ක්‍රාෆ්ට්ස් දන්නේ නැහනේ. එහෙම කියලා කියනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ এডুকেෂන් සිස්ටම් එකේ කොහේවත් ක්‍රාෆ්ට් ගැන උගන්වන්නේ නැහැ. හැබැයි මම පොඩි කාලේ කියන්නේ මම ඉස්කෝලේ යන කාලේ අපිට පොඩි දේවල් ක්‍රාෆ්ට් සම්බන්ධ තිබ්බා. දැන් වෙනකොට අපේ සිලබස් වල කිසිම දෙයක් නැහැ. එතකොට අධ්‍යාපන මම මේක ගොඩක් තැන්වලත් කියනවා. මොකද මටත් පුතෙක් ඉන්න නිසා දැන් අත්වැඩ දකින්නකොට පේනවා ඔක්කොම A4 sheets කපලා යන්නේ. A4 sheets වලින් නෙමෙයි අත්වැඩ අපි ඉස්සර කරේ. අපි කරේ ගොඩක් සස්ටේනබල්. අපතේ යන දේවල් වලින් තමයි අපි හෑන්ඩ් වර්ක් කරේ. ඉතින් ඒ හැකියාව තමයි මම හිතන්නේ මම මෙතනට එන්න ඒ ක්‍රියේටිව් ඇස්පෙක්ට් එක මට හම්බෙන්නේ. ඉතින් ළමයින්ට අපි මේ ක්ලාස් අපිට 67ක් අනු කැටගරි තියෙනකොට අපි A4 කපන්න ඕනේද? අර DY මොකද ප්‍රොජෙක්ට්ස් අපි දැන් දකින්නේ yes. එතකොට ඒකත් එක්ක යනකොට අපේ ගොඩක් වෙලාවට ටීචර්ස්ලාද ළමයිද ඔය ඔක්කොම ටික ඒක බලලා ඒකම කරන්න නෙමෙයි. අපි ඊට වැඩිය ටිකක් වෙනස් විදියට අපේ තියෙන දේ අපේම දෙයක්නේ. අනිත් එක දැන් ළමයාට වුණත් ඒක අපිට මේ කියන්න හොඳම වෙලාව මේ පාසල කියන එක. ටිකක් ලොකු වෙලා ඒගොල්ලන්ට මේ ක්‍රාෆ්ට්ස් ඉගෙන ගන්නකොට එයාට ලොකු අදහසක් නැහැ. එහෙම ඒක අපේ ඉදිරියට එන පරම්පරාව ඒක ගෙනිච්ච නැත්තම් මේක ප්‍රිසර්ව් කරන්න බෑ. මේක අපි විතරක් කතා කරලා බෑ. අපෙන් පස්සේ පරම්පරාව ඒක ගෙනියන්න ඕන. ඊට පස්සේ පරම්පරාවට ඒක දෙන්න ඕන. මොකද අපි නැති වෙනකොට ඉතුරු පරම්පරාව ඒක අරන් යන්න ඕන. මේක සර්කල් එකක් වගේනේ. එතකොට එතනින් මං හිතන්නේ මේ සර්කල් එක හරියට ගියේ නැත්තම් දැන් ක්‍රාෆ්ට්ස් ගැන මේ අපෙන් ගිලිහිලා යනවයි කියන එක කොහොමද ගිලිහිලා යනවා. එතකොට ලාක්ෂ කියන එක ඒ වගේ එකක්. එතකොට සේසත්. සේසත් සහ ලාක්ෂා එකට යනවා. මොකද සේසතේ මිට නිර්මාණය වෙන්නේ ලාක්ෂා වලින්. එතකොට ඒකත් තියෙන්නේ මේ මධ්‍යම පළාතේම පමණයි. එතකොට අපි බීරලු ලේස් කියලා ගත්තොත් ඒක දකුණෙන් පෘතුගීසි ඒ සංක්‍රමණයත් සමග තමයි අපිට ඒ ආభాෂය ලැබෙන්නේ. ඒකට ලංකාවෙත් ඒ තියෙන ක්‍රියේටිව් ඇස්පෙක්ට් එකත් එක්ක අපිටම ආවේනික යම්කිසි රටාවක් විශාල ප්‍රමාණයක් මේ වෙනකොට අපිත් එක්ක තියෙනවා. හැබැයි මේවා ප්‍රිසර්ව් වෙන්න නම් මේක ඉස්සරහට ගෙනියන්න ඕනේ. ඒකවල දැන් මේ සිලබස් වලට මේවත් ඇඩ් වෙනවා නම් හොඳයි. මං හිතනවා පොඩි කොටසක් තියෙනවා දැනට. හැබැයි මං දකිනවා මොකද අපිත් වර්ක්ෂොප්ස් වලට එහෙම අපේ ඔෆිසර්ස්ලා යනවා ඉස්කෝලවලට ග්‍රාමීය මට්ටමින් පොඩි මේකක් තියෙනවා. හැබැයි නාගරික මට්ටමින් මම දන්නේ නැහැ එහෙම ඉස්කෝල වලින් එහෙම අපිට රික්වෙස්ට් ඇවිල්ලත් නැහැ. හැබැයි ග්‍රාමීය මට්ටමින් අපි දන්නවා අපේ පළාත්වල DDලා ඩිරෙක්ටර්ස්ලා එහෙම ගිහිල්ලා වර්ක්ෂොප්ස් කරනවා ළමයින්ට. ඉතින් අර අපේ තියෙන දේවල් රකින්න නම් මේ පැත්ත අපිට හිතන්නම වෙනවා. මොකද අපේ සිලබස් වලට මේ හෑන්ඩ් වර්ක් කියන එකට මේවා ඇප්ලයි කරගන්න වෙනවා. එතකොට බීරලු ලේස් ලාක්ෂ අනිත් එක වෙස්මුණු. දැන් වෙස්මුණු කර්මාන්තය අපි දකිනවා හැමතැනම වෙස්මුණු තියෙනවා. හැබැයි ඒක අර විකිණීමට පමණක් කරන දෙයක් පමණයි. ඇත්තටම වෙස්මුණක් මූණේ බඳින්න පුළුවන් වෙන්න එපා. ඒක තමයි ඇක්චුවල් මාස්ටර්පීස් එක කියන්නේ ඒකට. එතකොට ඒ වගේ වෙස්මුණක් තනි ලී කුට්ටියක් අරගෙන ඒක කපලා ඒක ඒ විදියට බඳින්න පුළුවන් විදියට ඒක ඇතුළ හාරලා ඒ ෂේප් එක අරගෙන ඒකට අදාළ කලර්ස් දාලා ඒ සියල්ල කරන්න පුළුවන් තනි ක්‍රාෆ්ට්මන්ලා හරි අඩුයි දැන්. අර නිකන් අරගෙන පොඩ්ඩක් කපලා පොඩි පේන්ට් එකක් කරලා එහෙම දෙන
තත්ත්වයට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. නමුත් අර අතීතයේ අපේ තිබ්බ දේවල් අපි සුරකින්න නම් අර විදියට ප්‍රසර්වේෂන් පැත්ත අනිවාර්යෙන් අපිට ලිඛිතව කොහේ හෝ මේක කරන්න වෙනවා. පොත් ලියන්න ඕනේ, රිසර්ච් පේපර්ස් පබ්ලිෂ් කරන්න ඕනේ. නැත්නම් මේක කොහෙටවත් යන්නේ නැහැ. ඉතින් ඒකත් එක්ක මේ අපේ දේවල් අරගෙන යනකොට මාස්ටර් පීසස් උත් අපේ ශිල්ප සභාව ඇතුලේ අපි ශිල්පාභිමානී කියලා කරනවා. එතන මාස්ටර් පීසස් එනවා. හැබැයි ඒ තියෙන ක්වොලිටි එක කවදාවත් කඩේක අපි ගන්න ගියාට ක්‍රාෆ්ට් වල ගන්නත් බෑ. ඒක හරි මිල අධිකයි. නමුත් කොහේ හෝ මේ හරි දේත් සුරකෙන්න ඕනේ. මොකද අපි මාකට් එකත් එක්ක තරඟකාරී වෙනකොට ප්‍රයිස් එක අපිට ලොකු ප්‍රයිස් එකකට විකුණන්න බෑනේ. එතකොට අඩු ප්‍රයිස් එකකට අපි කරන්නේ මාස්ක් එක කියලා එළියෙන් පේනවා. ඒක එච්චරයි. නමුත් ඇත්ත මාස්ක් එකේ කතාව ඒක නෙමෙයි. එතකොට මාස්, සේසත්, ලාක්ෂා, දුම්බර, බීරලු දුම්බර කතාවත් මම ඉස්සෙල්ලා කිව්වා. ඒ කතාවත් එහෙමයි. මොකද දුම්බර වල දැනටත් ඒ ටෙක්නික් එක පොඩ්ඩක් මික්ස් අප් වෙලා තියෙන්නේ. දැන් එතකොට මම කිව්වේ මේ යුනෙස්කෝ එකෙන් ප්‍රිසර්ව් කරේ හන කියලා. ඒකට එක හේතුවක් කපු එක අපේ මොඩර්න් දේවල් එක යම්කිසි මිශ්‍රණයක් වෙලා තියෙනවා. අර ඇත්තම දේ නෙමෙයි. එතනදී හන එක තමයි ගියේ. ඒ කියන්නේ යුනෙස්කෝ වලුත් ඒගොල්ලන් කරන්නේ ප්‍රිසර්ව් කරන්නේ අර අපේ අතීතයේ තිබ්බ ඔරිජිනල් මේක තමයි ප්‍රිසර්ව් කරන්නේ. නමුත් අර කපු එක පොඩ්ඩක් සම්මිශ්‍රණය වීම නිසා ඒක අතෑරුණා. අරක තමයි ගියේ. නමුත් කපු වලට ලොකු මාකට් එකක් තියෙනවා. දැන් මේ වෙනකොටත් shops වලට ගියොත් barefoot හොඳ මාකට් එකක් තියෙනවා. ඒගොල්ලෝ හොඳට උපයනවත්. ඒකත් හරි. නමුත් අර ප්‍රිසර්වේෂන් පැත්ත ගත්තොත් මම හිතන්නේ ඒක රිසර්චර්ස්ලා ඇකඩමික්ස්ලා පැත්ත බලන්න වෙනවා. මොකද ක්‍රාෆ්ට්මන් කියන එකලා ගොඩක් වෙලාවට යන්නේ තමුන්ගේ ජීවන වෘත්තිය නම් ක්‍රාෆ්ට්ස් හදන එක ඒක විකුණා ගැනීමනේ එයාගේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ. එතකොට ශිල්ප සභාව විදියට අපි ප්‍රිසර්වේෂන් පැත්ත අපේ මේන් ඔබ්ජෙක්ටිව් එක. ඒකට ඒකේ අපිට ලොකු කාර්යභාරයක් තියෙනවා. ඇත්තටම මේ වෙනකොටත් එහෙම පොත් කියන පැත්තෙන් අපි ලොකුවට කරලා නැහැ. ඇත්තටම මම දැන් මම හැමතිස්සෙම කියන්නේ අපි කටින් විතරක් මේක කියලා හරියන්නේ නැහැ. පබ්ලිෂ් කරන්න ඕන. නැත්තම් ඉදිරි පරම්පරාවලට මේක කවදාවත් මේක කොහොමද කරේ? දැන් බීරලු එකක් කරන විදිය අපි බලාගෙන හිටියට කරන විදිය ඒ ටෙක්නික් එක අපි ලියන්න ඕනේ. ඒක ලේසි වැඩක් නෙමෙයි. මොකද ඒ රටා මාර ප්‍රමාණයක් තියෙනවා. ඒක වියන කෙනාම තමයි ඒකේ ටෙක්නික් එක දන්නේ. මොකද වෙන කෙනෙකුට බලන් ඉදරත් ලියන්න බෑ. ලියන කෙනා සහ කරන කෙනා අතර ලොකු සංවාදයක් ඇති වෙන්න ඕනේ මේක පොතකට ගන්න. ප්‍රැක්ටිකලි ලොකු මේ නොලෙජ් ෂෙයාරින් එකක් වෙන්න ඕනේ. කතා කරමින් තමයි ඒක ලියන්න වෙන්නේ. ඉතින් ඔය වගේ දෙයක් අපිට කරන්න වෙනවා මේ අපේ දේවල් අපිට ප්‍රිසර්ව් කරන්න නම් ඉස්සරහට. ඔය මම කියපු ක්‍රාෆ්ට්ස් වලට අමතරව තවත් දේවල් තියෙනවා ඇත්තටම. හැබැයි ඒවා මේ වෙනකොට මාකට් එකේ යම්කිසි විදියකට යනවා. ඔව්. නමුත් මේ දේවල් ප්‍රිසර්ව් වෙන්න ඕනේ කියන තැන ඉන්නවා. මොකද මේවා අපිටම ආවේනික ලංකාවේ විතරක් අපිට දකින්න පුළුවන් වෙන ක්‍රාෆ්ට්ස්. ඇත්තටම ලංකාවේ දේවල් රැකගන්න නම් අපි දේශීය ශිල්පීන්වත් රැකගන්න ඕනේ. ඉතින් ලංකාවේ දැනට මේ හස්තකර්මාන්තයට නියැලෙන දේශීය ශිල්පීන් මුහුණ දෙන ප්‍රධානම අභියෝග මොනවා විදිහටද ඔබතුමිය දකින්නේ? ඔබතුමිය දේශීය ශිල්පීන් එක්ක ඉතා සමීපව ගනුදෙනු කරනවා. ඉතින් ඔබතුමිය දකින විදිහට මේ වර්තමානයේ දේශීය ශිල්පීන් මුහුණ දෙන ඉතාමත් ඛේදජනක තත්ත්වයක් සමහර විට ඇති වෙලා තියෙනවා වෙන්න පුළුවන් මේ කර්මාන්ත සම්බන්ධයෙන්. ඉතින් මේ අභියෝග මොනවා විදිහටද ඔබතුමිය දකින්නේ? ලොකුම අභියෝගය වෙන්නේ අමුද්‍රව්‍ය. මොකද අපි හස්තකර්මාන්ත ශිල්පීන් මං කිව්වේ ඉස්සෙල්ලත් සස්ටේනබල් පැත්තෙන් ඒගොල්ලන් ස්වභාවික අමුද්‍රව්‍ය පරිසරයෙන් ගන්න දේවල්නේ බහුතරයක් පාවිච්චි කරන්නේ. නමුත් පාරිසරික සාධක මත දැන් අපි දන්නවා පරිසර දූෂණය ඉස්සරට වැඩිය ගොඩක් වැඩි. එතකොට අපේ ඉස්සර මුතුන් මිත්තන් පාවිච්චි කරපු ඒ අමුද්‍රව්‍ය වල ක්වොලිටි එක. ඒ ප්‍රමාණයම අපිට හම්බෙන්නේ නැහැ. දැන් අපි පන් කියලා ගත්තොත් අපි ව්‍යාපෘති කරලා තියෙනවා සමහරක් වෙලාවට ඒවා සාර්ථක නැහැ. අමුද්‍රව්‍ය ව්‍යාපෘති කරලා තියෙනවා. නමුත් සමහරක් වෙලාවට පාරිසරික සාධක කියන්නේ ගම් වතුර, නියඟ ඕ වගේ ප්‍රශ්න නිසා ඒවා හරි ප්‍රයෝජනයකට ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අමුද්‍රව්‍ය ප්‍රශ්නය වෙනදා අපි අතරම දැන් ඉල්ලුමත් වැඩිනේ.
ඔව්. අපි ජනගහනය වැඩි. දැන් ඉස්සර කාලෙත් එක බැලුවොතින් ජනගහනය අඩුයි. එතකොට කොහොමදත් ඉල්ලුමත් අඩුයි. නමුත් දැන් මේ වෙනකොට දැන් අපි ඕඩර් එකක් අපි හිතමු 100ක 200ක සැරේට දැම්මොත් සමහරකට අමුද්‍රව්‍ය හොයාගැනීමේ ප්‍රශ්න තියෙනවා. සමහරකට ප්‍රවාහන ප්‍රශ්න. දැන් මේ වෙනකොට ඉන්ධන ප්‍රශ්නයත් සමග ඒක ලොකු ප්‍රශ්නයක්. දැන් සමහරකට අපි හිතුවත් අනුරාධපුරයේ තියෙන පන් ටික දකුණට ඕනේ කියලා ඒක ගේන්න යන මිල සහ ඒක ලොකු මිලක්. ඉතින් ඒක අර අන්තිමට බඩුව අපිට ප්‍රයිස් කරගන්න බැරි තත්යකටම මිල ඇවිල්ලා දැන් උඩට. ඉතින් ඇත්තටම මේකට විකල්ප අමුද්‍රව්‍ය අපිට පාවිච්චි කරන්න වෙනවා. එතනදී විකල්ප කිව්වම රීසයික්ලින්, අප්සයික්ලින් සමහරක් වෙලාවට පන් වෙනුවට අපිට යම් දෙයක්. සමහරකට අපේ පරිසරයේම තියෙන තවත් ශාක පත්‍රයක් වෙන්න පුළුවන්. තෘණ වෙන්න පුළුවන්. අපි සමහරක් වෙලාවට ඒ ගැන කරලා නැහැ. රිසර්ච් අවශ්‍ය වෙන්නේ ඒකයි මෙතනට. රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියන එකට R&D කියන එක අපි හිතනවා මේ ක්‍රාෆ්ට් වලට මොකටද කියලා. අවශ්‍යයි. දැන් ප්‍රශ්න එනකොට තමයි අවශ්‍යතාවය දැනෙන්නේ. ඒකට අමුද්‍රව්‍ය ප්‍රශ්නය ඉතාමත්ම මම හිතන්නේ මේ දවස්වල තියෙන ලොකු ප්‍රශ්නයක්. එතකොට අපි පිත්තල කියලා ගත්තොතින් ඉස්සරම ඒකෙත් ප්‍රශ්නයක් තිබිලා නෑ. මෙහි තිබ්බ අබලි ද්‍රව්‍ය එහෙම පාවිච්චි කරලා ඒවා උණු කරලා ඒවයින් අරන් තියෙනවා. නමුත් මේ වෙනකොට ඒ තත්ත්වය ඊට ගොඩක් වෙනස්. ඊට පස්සේ රිදී ගත්තත් තමයි ප්‍රයිස් එක ගොඩාක් වැඩි. මොකද අපේ ඉන්නවා මේ ජුවලරි කරන ක්‍රාෆ්ට්මන්ලා. ඒගොල්ලන් රිදී ඒ කාලෙත් ගෙනල්ලා ඒ පොඩි ප්‍රමාණයක් නේ ඕනේ. නමුත් මේ වෙනකොට මාකට් එකේ ප්‍රයිස් එක ගොඩාක් ඉහළයි. මේවා මිල කරන්න හරි අමාරුයි. එතකොට දැන් රජයෙන් අපි ටැක්ස් මේවා කරන්න අඩු කරන්න එහෙම කිව්වට එහෙම අපිට ඒකට විතරක් එහෙම කරන්න බෑ. මොකද නීති රීති මාලාවක් තියෙනවනේ. ඒ ඇතුලේ තමයි අපි හැමෝටම වැඩ කරන්න වෙන්නේ. නමුත් අමුද්‍රව්‍ය ප්‍රශ්නය කියන එක ගොඩක් වෙලාවට මේ වෙලාවේදී දැවෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒක අමුද්‍රව්‍ය නැතිවීමම නෙමෙයි. ඒ කියන්නේ නැතිවීමට හේතු සාධකක් තියෙනවා. පරිසරය පැත්තෙන් බැලුවොතින් ඒක එකක් අපි දන්නවා ඉස්සර පරිසරය නෙමෙයි දැන් තියෙන්නේ. ගොඩාක් තැන්වල ජනාකීර්ණයි, ගෙවල් හැදිලා, කැලෑවල් ඒවම ගොඩක් අඩු වෙලානේ. එතකොට දැන් අපි කේන් ගන්න ගියොතින් කැලෑවල් වල තමයි කේන් තියෙන්නේ. නමුත් දැන් කැලෑවල් අඩුයි. ඒවා ලේසියෙන් කපන්න දෙන්නෙත් නෑ. ඒවට බලපත්‍ර ගන්න ඕන. ඊට පස්සේ තව පැත්තකින් බැලුවොත් අපි සමහරක් වෙලාවට එහෙම බලපත්‍ර අරන් දුන්නාම අපේ සමහරක් ශිල්පීන් ඒක වැරදි මාර්ගය අරන් යන ඒවාත් තියෙනවා. ඒ වගේ අපි අත්දැකලා තියෙනවා. ඉතින් මේකදී අපි හැමෝම හරි පාරේ යන්න ඕනේ. දැන් අපි සපෝට් අපි කියන්නේ නැෂනල් ක්‍රාෆ්ට් කවුන්සිල් එක විදියට අපි ඒ සම්බන්ධව ෆැසිලිටේට් කරනවා මිනිස්සුන්ට මේ බලපත්‍ර අපි දෙන්නේ නෑ. හැබැයි අපි ඒගොල්ලන්ට සපෝට් කරනවා ඒක ගන්න කොහොමද ගන්න විදිය ඒවට. ඉතින් අපේ ID එකක් තියෙනවා. එතකොට ඒ ID එක පෙන්නුවහමත් ඒගොල්ලන්ට යම්කිසි සපෝට් එකක් හම්බ වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අර වැරදි මාර්ගවල යන සමහරක් අය නිසා අපිට අර අවසර ඉල්ලන්න බෑ මේවා කපන්න මේ වනාන්තර වලට එන්ටර් වෙන්න දෙන්න කියලා. මොකද ඒ හරහා යම් වෙන දේවල් සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඒකයි අර අපි හැමෝම අතර ලොකු අවබෝධයක් තියෙන්න ඕන හරිම දේ හරි විදියට කරන්න. ඉතින් අමුද්‍රව්‍ය ප්‍රශ්නය තමයි මෙතන මේන්ලිම ෆස්ට් යන්නේ. ඊට අමතරව ප්‍රොඩක්ට්ස් පැත්ත දැන් අපි සමහරක් වෙලාවට අපි ඉස්සරම කාලේ ඉඳලා කරපු ප්‍රොඩක්ට්ස් මේ වෙනකොට අපේ කස්ටමර් සෙග්මන්ට් එකට ගැලපෙන්නේ නැහැ. නමුත් ඒක අපි කොච්චර කන්වින්ස් කරන්න හැදුවත් අපේ ක්‍රාෆ්ට්මන්ට එයා ඉන්නේ අර එයාගේ පරණ සීයා තාත්තා කරපු තත්ත්වේ පහන නම් පිත්තල පහනක් කිව්වහම දැන් අපි ඒ ගෙවල් වල හරි අඩුයිනේ ඒක. නමුත් ඒගොල්ලන් ඒ තාම එතන ඉන්නවා. ඒක තමයි අපි හදන්න ඕන. නමුත් එච්චර ලොකු පහනක් ටුවරිස්ට්ලා බැලුවත් අපිට ගෙනියන්න බෑ. සමහරවිට ඒගොල්ලෝ පොඩි දේවල් ඉල්ලන්නේ. එතකොට අමුද්‍රව්‍ය යන ප්‍රමාණයත් අඩුයිනේ. දැන් අර වගේ පහනකට ලොකු ප්‍රමාණයක් යනවා. මිලත් ලොකු අධික මිලක්. අර ඩිසයින් එක චේන්ජ් කරන්න අපි try කරාට මෙන්න මේ ප්‍රොඩක්ට් එක මේ විදිහට දෙන්න කියලා අර ඇඩැප්ට් වෙන ප්‍රමාණය අඩු පිරිසක්. හැබැයි අලුත් ජෙනරේෂන් එක ඒකට ඇඩැප්ට් වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ මාකට් එක හොඳයි. ඒගොල්ලන්ට කස්ටමර්ස්ලා එනවා, ඒගොල්ලන්ගේ බඩු ගන්නවා. මොකද දැනට ඉන්න කස්ටමර්ට ගැලපෙන විදිහට තමයි ඒගොල්ලෝ බඩු නිර්මාණය කරන්නේ. අර අපේ ටිකක් පිටිපස්සෙන් ඉන්නේ කියන්නේ වයස් වැඩි මේ ක්‍රාෆ්ට්මන්ලාගේ පොඩි එකක් තියෙනවා. ඒගොල්ලන්ට චේන්ජ් වෙන්න කැමති නැති එකක්. නමුත් ඒගොල්ලොත් ඒ විදිහට චේන්ජ් වෙන්න පුළුවන් නම් මම හිතනවා හොඳ මාකට් එකකට එන්න පුළුවන්. සමහරක් අයගේ අර ළමයි නිසා. සමහරක්ගේ ළමයි ඉන්නවා ඒගොල්ලෝ හොඳට ඉගෙනගෙන මාකට් ඩිග්‍රී එකක් කරලා අරන එතකොට ඒගොල්ලෝ අරගොල්ලන් බිස්නස් එක අරගෙන යනවා. අරගොල්ලන්ගේ මේ ක්‍රාෆ්ට්මන්ෂිප් එක ඇතුලේ. අන්න ඒව ගොඩක් සාර්ථක වෙලා තියෙනවා. ඒ වගේ දේවල් වලින් ඇත්තටම මේ ප්‍රශ්න කියන ඒවා තිබ්බට දැන් අපි
ප්‍රශ්නෙට කොහොමද මුහුණ දෙන්න වෙනවනේ. අනිත් එක පිට රටින් එන අනිත් ආනයනික භාණ්ඩ. දැන් අපිට ඇත්තටම ක්‍රාෆ්ට් වල ඇවිල්ලා කියනවා පිට රටින් එන චයිනා වලින් එන භාණ්ඩ නවත්තන්න. නමුත් එහෙම පොලිසි එකක් එහෙම ගන්න බෑ. එහෙම එක සැරේටම මේක ගේන්න බෑ කියලා එහෙම කියන්න බෑ. මොකද ඒ විකිනීමේදී ලෝකයේ යම්කිසි නිර්ණායකයක් තියෙනවා ඕනම කෙනෙකුට ඒ නිදහසේ ඒ භාණ්ඩ අපනයනය ආනයනය කිරීමේ එකක් තියෙනවා. ඒක අපිට එක සැරේට මේ ලංකාවට විතරක් මේක ගේන්න බෑ කියලා කියන්න අවස්ථාවක් නෑ. නමුත් අර ක්‍රාෆ්ට්මන් ඇවිල්ලා අපිට කියනවා. එතකොට අපි ඒක ඊට ඉස්සරහට අරන් යනකොට ඒ தত্ত্বය තියෙන්නේ ඒ විදියට. එතකොට අපි දැනගන්න ඕන අපේ මාකට් එක අපේ තියෙන කස්ටමර්ට අරක නොගෙන මේ බඩුව ගන්න තත්ත්වෙට ක්වොලිටි එක හදාගන්න. අර ක්වොලිටි එකෙත් යම් ගැටලු තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොතින් ලාක්ෂා නිර්මාණයක්ම ගත්තොතින් සමහරක් වෙලාවට නීට්නස් එක ඒවා අන්දලා එපා යන්න. අර නිකන් සමහරක් ටික හොඳට කළා භාගයක් යනකොට වැඩිය හොඳට කරන්නේ නැහැ. ඒකට ක්වොලිටි එකේ ප්‍රශ්න තියෙනවා. එතකොට එහෙම දැම්මහම අපිට විකුණ ගන්න අමාරු ඒවා තියෙනවා. අපහසුයි කරන්න. ඉතින් ඒ වගේ දේවල් වලට ඇත්තටම වර්ක්ෂොප්ස් ඒ වගේ ඒවා කරනවා. ඉතින් සමහරක් අය ඒවා ෆලෝ අප් කරගෙන යනවා. සමහරක් අය එක ෆලෝ අප් කරන්නේ නැහැ. එතනදී ඉතින් මාකට් එකේ ගැටලු වෙනවා. ওই ගැටලු තමයි මේන්ලිම තියෙන්නේ. ඔව් ඇත්තටම අපි මේ ගැන කතා කරා යම් තාක් දුරකට අලුත් පරම්පරාව ගැන මෙතන අපි මෙන්ෂන් වුණා ඔබතුමියගේ කතාබහේ අලුත් පරම්පරාව කොයිතරම් උනන්දුයිද දැන් පාරම්පරික වෙන සම්ප්‍රදායන් තියෙනවනේ සීයාගෙන් තාත්තට තාත්තගෙන් පුතාට මේ වගේ එන පාරම්පරිකව එන සම්ප්‍රදායන් වල නව පරපුර කොයිතරම් දුරට උනන්දුයිද මේ කර්මාන්ත මේ කලාවන් ඉදිරියට අරන් යන්න ඇත්තටම නව පරපුරකම දැන් අපි යුනිවර්සිටි වල ටීච් කරනකොට උනත් අපි ගැටෙන්නේ නව ජෙන් සී එක්කනේ. ජෙන් සී එක ඇත්තටම දක්ෂ සහ හරි ඉක්මනින් වැඩ කරන්න පුළුවන් කොටසක්. මොකද ඒගොල්ලන් මේ IT පැත්තද AIද ඒගොල්ලෝ එන්නේ ඒවත් එක්කනේ. ලොකු නොලෙජ් එකක් තියෙනවා. දැන් ඉස්සර අපි ප්‍රොජෙක්ට් එකක් කරන්න සතියක් ගත්තා නම් within half an hour ප්‍රොජෙක්ට් එක ඉවරයි. මොකද AI සහ ඒ tools වල ලොකු අවබෝධයක් සහ එහෙම තියෙනවා. කැපැසිටි එකක් තියෙනවා ඒගොල්ලන්ට. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ මේ ඥානය එකට මුහුණා නම් මාර දෙයක් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රොජෙක්ට්ස් ඇත්තටම මේ වෙනකොටත් යනවා. ඒ කියන්නේ ශිල්ප සභාව සෑම දැන් අපේ යුනිවර්සිටි එක ගත්තොත් අපේ ෆැෂන් ඩිසයින් ඒ කියන්නේ ක්‍රියේටිව් සයිඩ් එකේ ඉන්න ළමයින්ගේ අදහස් සහ මේ ක්‍රාෆ්ට්මන්ෂිප් එක එකතු කරාම ඇත්තටම අර නිව් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් කියන එක එළියට එන්නේ එතකොට. ඒ කියන්නේ අර මේ අලුත් මේ ජෙනරේෂන් එකේ හොඳ නොලෙජ් එකක් තියෙනවා. හොඳ අයිඩියාස් අලුත් අයිඩියාස් තියෙනවා. මේ අයිඩියාස් අර ක්‍රාෆ්ට්මන්ෂිප් එකත් එක්ක එකතු වුණාම තමයි අලුත්ම නිර්මාණයක් එළියට එන්නේ. එතකොට ඒකට ඇත්තටම කම්පෙයාර් කරොත් මාකට් එක වැඩි. මොකද අර ක්‍රාෆ්ට්මන් තනියෙන් කරනකොට එයාට අර ඉස්සරහා තියෙන නොලෙජ් එක එයාට එන්නේ නැහැ. අපි හිතමු ට්‍රෙන්ඩ්ස් කියලා. නමුත් යුනිවර්සිටි එක ඒ සබ්ජෙක්ට් එක කරන කෙනාට ට්‍රෙන්ඩ්ස් කියන එක සාමාන්‍ය දෙයක්. එයා ඒක හැමතිස්සෙම දකින දෙයක් සහ ඒක භාවිතා කරන දෙයක්. නමුත් ක්‍රාෆ්ට්මන්ට ඒක හම්බ වෙන්නේ නැහැ. එයාට තියෙන්නේ අර ශිල්පීය ඥානය. ඔතේ ශිල්පීය ඥානය සහ මේ අලුත් මේ ජෙන් සී එකත් එක්ක එකතු වෙලා මේ දෙක එකතු වුණාම එතන ලොකු දෙයක් වෙනවා. මොකද ඒකේ අත්දැකීම තියෙනවා අපි මේ දවස්වල ගොඩක් එහෙම ප්‍රොජෙක්ට්ස් කරනවා. ඒ නිර්මාණ හරිම නැවුම් සහ හරි ඒ කියන්නේ ක්‍රාෆ්ට්මන්ටත් හරි පුදුමයි එහෙම දෙයක් පුළුවන්ද කියන එක. මොකද ඒ වෙනස පේනවා සමහරවිට ඒජ් ගැප් එක. නමුත් හරි ලස්සනට ඒක සම්මිශ්‍රණය වෙලා මේගොල්ලන් කතා බහ කරලා ඒ වගේ අපි ගොඩක් ප්‍රොජෙක්ට්ස් කරා. එතකොට ඒ ඩිසයිනර්ස්ලා ගිහලා ඒ වර්ක්ෂොප්ස් වලට ගිහලා ක්‍රාෆ්ට්මන් එකේ ඉඳලා ඒවා ඉගෙන ගන්නවා. ඉගෙනගෙන යාත් එක්ක එකතු වෙලා ඒ අදහස් දීලා ඒ දෙන්නම එකතු වෙලා එහෙම ප්‍රොඩක්ට්ස් කරලා ඊට පස්සේ ගෙනල්ලා ඒ වගේ එක්සිබිෂන්ස් ඒ වගේ ප්‍රොජෙක්ට්ස් ගොඩක් ගියා දැනටත් යනවා. කරපු ඒවත් තියෙනවා. ඉතින් ඒ වයින් එන ප්‍රොඩක්ට්ස් වල නැවුම් භාවයක් තියෙනවා. සහ දැන් ඉන්න කස්ටමර්ට හොඳට රෙලෙවන්ට්. ඒ කියන්නේ කස්ටමර් ඇවිල්ලා ඒක නොගෙන යන්නේ නැහැ. ඒකේ පොඩි වෙනසක් තියෙනවා අර කෙලින්ම ක්‍රාෆ්ට්මන්ගෙන් එන දෙයට වැඩිය. මාකටිං පැත්ත ගොඩක් හොඳයි ජෙන්සී අයගේ. ඒගොල්ලෝ දානවා බලස් ගාලා ඔන්ලයින්. මොකද ඒගොල්ලන්ට ඒවා හරි ලේසි. මේගොල්ලෝ මේ පැත්තෙන් පස්සෙන් ඉන්නේ. ඉතින් මේ දෙන්නාගේ එකතුව නොලෙජ් ගැප් එකක් එතනදී මේ නැතිම වෙලා යනවා. සීරෝ වෙනවා සහ මේ හොඳ සම්මිශ්‍රණයක්. මම හිතන්නේ ඒක මේ අපි අත්දැකපු දෙයක්. කොලැබොරේෂන් එක. ඔව්. ඒක පොසිටිව් පැත්තට තමයි තියෙන්නේ. නෙගටිව් වෙලා නැහැ කොයි වෙලාවකවත්.
ඔබතුමිය ජාතික ශිල්ප සභාවේ සභාපතිනිය. ඉතින් අපි දැන් මේ අ, දේශීය ශිල්පීන් නගා සිටුවන්න තමයි අපේ ව්‍යාපෘතියනොත් අපි අපේ අරමුණ. ඉතින් එතකොට මේතනදී රාජ්‍ය මට්ටමිනුත් ඉන්වෝල්ව්මන්ට් එකක් තියෙන්න ඕනේ. අ, එතකොට එතනදී ජාතික ශිල්ප සභාවේ කාර්යභාරය මොන වගේද? අපේ දේශීය ශිල්පීන්ට දෙන සපෝට් එක මොන වගේද? ඇත්තටම ශිල්ප සභාව කියලා ගත්තාම අපේ මේන්ලිම සෙග්මන්ට්ස් කීපයකට බෙදිලා තියෙනවා. එකක් මේන්ලිම යන්නේ এডুকেෂන් සයිඩ් එක. ඒ කියන්නේ ට්‍රේනින් පැත්ත. එතකොට එතනදී වයස් භේදයකින් තොරව අපි ලංකාවේ තියෙන බොහෝමයක් ක්‍රාෆ්ට්ස් අලුතෙන් එන ළමයින්ට එහෙම නැත්නම් පරණ අයට නැවතත් අලුත් නොලෙජ් එක දෙන්න ඒ වගේ නොලෙජ් ෂෙයාරින් පැත්ත වර්ක්ෂොප්ස් පැත්ත ටීචින් පැත්ත ට්‍රේනින් සෙන්ටර්ස් සරහා සිද්ධ වෙනවා. ඒකට ට්‍රේනින් සෙන්ටර්ස් ලංකාව පුරාම පිහිටලා තියෙනවා. and ට්‍රේනින් සෙන්ටර්ස් මේ වෙනකොට 60කට අධික ප්‍රමාණයක් තියෙනවා. ඒවයි වෙනම ක්‍රාෆ්ට්ස් විතරක් උගන්වන ටීචර්ස්ලා ඉන්නවා. එතකොට ඒ පළාත අනුව ඒ සෙන්ටර්ස් වලට ඇවිල්ලා ඒක සමහරක් වෙලාවට මාස යන ඒවා තියෙනවා මාස 2-3 ඒවා තියෙනවා 6 ඒවා තියෙනවා ඒ වගේම අපි NVQ ඔෆර් කරනවා ඒ මම හිතන්නේ ශිල්ප සභාව තමයි ක්‍රාෆ්ට්ස් වලට NVQ මම හිතන්නේ ඒක අපේ යුතුයකමක් වෙන මම හිතන්නේ ආයතනයක් නැහැ ලංකාවේ ක්‍රාෆ්ට්ස් වලට මේ এডুকেෂන් දෙන්න. ඉතින් NVQ අපි ඔෆර් කරනවා 3 and 4 යනවා මේ දවස්වල wood carving වලට දෙනවා ඊට පස්සේ රෂන් රීඩ් වලට යනවා බතික් වලට යනවා දැන් අලුතෙන්ම අපි කටුබැද්දේ වුඩ් කාවින් සෙන්ටර් එකක් පටන් අරන් තියෙනවා. ඉතින් ඒකේ ෆස්ට් බැච් එක දැන් වෙනකොට අවුට් වුණා ළමයි 20ක්. දැන් වෙනකොට ඒගොල්ලන් ප්‍රක්‍රියාවල් වල නිරත වෙනවා. දැන් සෙකන්ඩ් බැච් එකේ ඉන්නවා. ඉතින් අර වුඩ් කාවින් කියන එක අර අනිත් තැන්වල උගන්වනවට වැඩිය අපේ ශිල්පීයත්වයත් මුහු කරමින් අපේ ඊළඟ ටාගට් එක වෙන්නේ ඒකයි. දැන් අපි ලාක්ෂා කිව්වහම මම දැකලා නැහැ ලාක්ෂා වලින් ෆර්නිචර් යනවා කොහෙවත්. ඉතින් අපේ ටාගට් එකක් තියෙනවා මේ පාරම්පරික ශිල්පීයත්වය දැන් තියෙන මොඩර්න් ෆර්නිචර් වලට කොහොමද ඇප්ලයි වෙන්නේ. මොකද අපි මේ මොඩර්න් කියන එකට පාරම්පරික දේ ගත්තේ නැත්තම් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේවා ඉස්සරහට යන්නේ නැහැ. ඉන්ටීරියර් ඩිසයිනින් වලට බැරිද අපිට ක්‍රාෆ්ට් පාවිච්චි කරන්න? බැරි නෑ පුළුවන්. එතකොට අපිට මොනවා හෝ සාම්පල්ස් මේ හදලා පෙන්වන්න වෙනවා. අපිට බයිද රෂන් රීඩ් ගල් හැපන් පැදුරක් බිත්තියකට මේව කරලා ඒක මොකක් හරි සේෆ් ගාඩ් කරලා පාවිච්චි කරන්න බැරි කමක් නෑ. එතකොට සිවිලිමට බැරිද දැන් ඊන ඩිසිල්ලා ගත්තොත් සිවිලින් ඔක්කොම බතික් වලින් කරලා තියෙනවා. කරන්න බැරිද ෆ්ලෝ ටයිල් එකට බැරිද යම්කිසි නිර්මාණයක් ක්‍රාෆ්ට් වලින් දෙන්න. එතකොට මෙතනදී අපිට ගොඩක් වෙලාවට අනිත් කම්පනීස් සහ ඒවත් එක්ක අපිට එකතු වෙන්න වෙනවා. නැත්නම් අර අපි තනියම ඉඳලා මේ ක්‍රාෆ්ට් එක එළියට යවා ගන්න බැරි එකක් තියෙන්නේ. එතකොට ඒ වගේ වෙන වෙන ඉන්ටීරියර් ඩිසයිනින්, ෆැෂන් ඩිසයිනින්, ඊට පස්සේ ආකිටෙක්චර් සමහරක් වෙලාවට ටෙක්නොලොජි වෙන්න පුළුවන් තව නොයෙකුත් ශේෂ්ත්‍රත් එක්ක එකතු වෙලා ගියොත් තමයි මේ ක්‍රාෆ්ට්ස් කියන එක මං හිතන්නේ ගොඩක් වෙලාවට ඉස්සරහට යන්න පුළුවන්. නැත්නම් අර අපි අයිසොලේට් වෙලා ක්‍රාෆ්ට් විදියට දැක්කොත් එතනින් ඉස්සරහට යන්න අමාරුයි. එතකොට ට්‍රේනින් පැත්ත එහෙම යනකොට තව තියෙනවා මාකටිං පැත්තක්. එතකොට අපේ තියෙනවා ලක්ෂිල්ප කියලා shops. ඇත්තටම ඒක දාලා තියෙන්නේ අපේ ශිල්පීන්ගේ බඩු එතන ඒගොල්ලන්ට සෙල් කරන්න පුළුවන්. එතකොට ඒකෙන් යන යම්කිසි ගාණක් අපේ වෙල්ෆෙයාර් ෆන්ඩ් එකක් විදියට තියෙනවා. ඒකට ගිහිල්ලා ඒගොල්ලන්ටම නැවතත් පාවිච්චි කරන්න පුළුවන් විදියට තමයි තියෙන්නේ. හැබැයි මේ වෙනකොට යම් තත්ත්වයක තිබ්බත් අපේ ප්ලෑන් එකක් තියෙනවා. ඒක ගොඩක් ස්ට්‍රෝං කරන්න. මොකද ඒකට හොඳ මාකට් එකක් තියෙනවා. මොකද අපි අනිත් ක්‍රාෆ්ට් shops වලට ගියාම ඒ තියෙන ප්‍රයිස් එකට වැඩිය මේක අඩුයි ඇත්තටම. මොකද අපේ මේ ලෝකල් ක්‍රාෆ්ට් මල්ලා කරන දේවල් නේ. එතකොට අපේ ලෝකල් කමියුනිටි එකක් ඉන්නවා ඇවිල්ලා ගන්න. දැන් ෂොප් එක දවසක් නැතත් ඇයි මේක වහලා කියලා අහන එච්චරට ඒකට බැඳිච්ච පිරිසක් ඉන්නවා. ඒකට මාකටිං සෙක්ෂන් එකෙන් ඇත්තටම අපි ගොඩක් වෙලාවට ට්‍රේඩ් ෆෙයාර්ස් කරනවා. ඒ කියන්නේ වෙනත් රටවල් වලින් ක්‍රාෆ්ට් මල්ලා ගෙනල්ලා අපේ අයවත් දාලා ට්‍රේඩ් ෆෙයාර්ස් මේ ළඟදිත් අපි කරා. ඒ වගේ ඒ කියන්නේ ඒ වෙලාවෙදිත් ඒගොල්ලන්ගේ නොලෙජ් එක ගොඩක් වෙලාවට ෂෙයා වෙනවා. ඉන්දියන් ක්‍රාෆ්ට් මල්ලා ලංකාවේ ක්‍රාෆ්ට් මල්ලා එකට දාලා ෆෙයාර්ස් කරනවා. එතකොට කස්ටමර්ට ලොකු වේරියේෂන් එකක්. හොඳ මම හිතන්නේ සෙලින් වලත් ලොකු ප්‍රොෆිට්ස් තිබ්බ දෙපැත්තටම. ඊට පස්සේ ගොඩක් වෙලාවට අපේ කම්පිටිෂන්ස් වලට අපි හිතමු ඉන්දියාව ඒ වගේ රටවල් වලට අපි through අපි ක්‍රාෆ්ට් මල්ලාව යවනවා. ඊට පස්සේ එක එක්සිබිෂන්ස් මම හිතන්නේ নানা ප්‍රකාර එක්සිබිෂන්ස් අපිට එනවා. ඒවට අපි ක්‍රාෆ්ට් මල්ලාව යොමු කරනවා. මොකද
ක්‍රාෆ්ට් සෙක්ෂන් ඒ කියන්නේ ක්‍රාෆ්ට්ස් වලට වග කියන කිසිම ආයතනයක් වෙන නැහැ. ඉතින් අර මම හිතන්නේ එන වැඩ ප්‍රමාණයට අපිට අපේ ප්‍රොජෙක්ට්ස් ඇතුළේ තියෙන ඒවා හැන්ඩල් කරගන්න අමාරුයි. ඒ තරමට එක්ස්ට්‍රා වර්ක්. එතකොට ඉස්කෝල වලින් වර්ක්ෂොප්ස් එනවා. යුනිවර්සිටීස් වලින් එනෝමස් වර්ක්. ඒක තමයිට පාලනය කරගන්න බැරි තරම් රික්වෙස්ට් එනවා. වර්ක්ෂොප්ස් ඉල්ලනවා. සෙන්ටර්ස් වලට විසිට් කරන්න ඉල්ලනවා. ඊට පස්සේ බතික් අනිවාර්යෙන් බතික් වලට සපෝට් එකක් දෙන්න කියනවා. ලියෝ ක්ලබ්ස් වලින් කතා කරනවා. ඔය වගේ යුනිවර්සිටීස් වලින් හරියට මේ අපිත් එක්ක වැඩ කරනවා. එතකොට ඒ මාකටිං සයිඩ් එක ඊට පස්සේ දෙනවා ඩෙවලොප්මන්ට් සයිඩ් එක. ඒකෙදි තමයි ශිල්පාභිමානී කියලා මං කියුවා. ඒ කියන්නේ ලංකාවේ තියෙන එකම මේ අවෝඩින් සෙරමනි එක ක්‍රාෆ්ට්මන්ලව අගයන. එතකොට ඒගොල්ලන් ඒක මුදුන් මල් කඩක්සේ මේ රකින්න දෙයක් සහ ඒකට පුදුමාකාර ඇල්මක් තියෙන්නේ. මොකද ඒගොල්ලන්ව අගයන ලංකාවේ එකම ස්ටේජ් එක තමයි ශිල්පාභිමානී කියන්නේ. ඒකට දැන් ශිල්පාභිමානී අපි ප්ලෑන් කරලා තියෙනවා අගෝස්තු වල. ඒකෙදි අපි ලංකාව පුරා පළාත් මට්ටමින් හොඳම නිර්මාණ පළාත් මට්ටමින් තෝරලා නැෂනල් ලෙවල් එකට අපි කොළඹට ගෙනල්ලා සිලෙක්ට් කරලා ඒ බෙස්ට් ඒවට තමයි අතන අවෝඩ් එක දෙන්නේ. එතකොට ස්වර්ණ සම්මාන දෙකක් දෙනවා. ඉතින් ස්වර්ණ සම්මාන කියන්නේ අර බැෆ්ටා සහ අන්න ඒ වගේ එකක් ඒගොල්ලන්ට. ඉතින් ඒක මම හිතන්නේ ඒක ලයිෆ් ටයිම් එකට එකයි හම්බෙන්නේ. ඉතින් එතනදී එන නිර්මාණ සමහරක් ඒවා මේ හිතා ගන්න බෑ. ඇත්තටම මේ කතා කරගන්න බැරි වෙනවා මේ නිර්මාණශීලීත්වය දැක්කහම. සමහරක් නිර්මාණ අවුරුදු 10ක් සමහරකට 7-8 කරපු නිර්මාණ. ඒවා එළියට දාලා නැහැ, පෙන්නලා නැහැ. ඒ කියන්නේ මේ වෙනුවෙන්ම කරන නිර්මාණ තියෙනවා ශිල්පාභිමානී වෙනුවෙන්ම. ඒ කියන්නේ කවුරුත් ඒවා දැකලා නැහැ. එදාට තමයි එළියට දාන්නේ මේ කම්පිටිෂන් එකට. එච්චරට අර ටාගට් කරලා ඒ කියන්නේ හැම ක්‍රාෆ්ට්මන්ගෙම මම හිතන්නේ එකම සිහිනය ස්වර්ණ සම්මාන. ඒ කියන්නේ ඒක මට තේරෙන්නේ අර මේ යුනිවර්සිටි එක හරියට අර කොන්වොකේෂන් එකේ මේ ඒ වගේ එකක් ඒගොල්ලන්ට තියෙන. ඉතින් ඒකට ඒගොල්ලෝ පුදුමාකාර විදිහට ආසක්ත වෙලා සහ ඒගොල්ලන්ගේ තියෙන උපරිම නිර්මාණශීලීත්වය ඒකට දෙනවා. ඒ කියන්නේ මම හිතන්නේ ලංකාවේ කිසිම ෂොප් එකකවත් එහෙම දැකලා නැහැ. දැන් අපේ ගම පරිසරයේ අපේ මියුසියම් එකක් තියෙනවා. ඒකේ අපි ඒ ශිල්පාභිමානී වලින් ඒ අවෝඩ්ස් ගත්ත නිර්මාණ ඒකේ තියලා තියෙනවා මියුසියම් එකේ. මොකද අපේ ලංකාවේ මිනිස්සුන්ට ඇවිල්ලා ඒක අත්දකින්න. මම මේ වෙලාවේ ඒකත් කියනවා මොකද එනවා මම හිතන්නේ මේ පිරිස එන ප්‍රමාණය මදි. ගොඩක් ප්‍රසිද්ධ නැතුව ඇති මේක තියෙනවා කියලා. නමුත් මම යන තැන මේක කියනවා මොකද හැමෝටම මේ නිර්මාණ දැක ගන්න හොඳම අවස්ථාවක්. සමහරක් අය ඇවිල්ලා අල්ලලා අහනවා මේක ඇත්තටම මේකෙන්ද කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඉවසීමේ සංයමය හිතා ගන්න බෑ කොහොමද කියලා. ඇවිල්ලාම බලන්න ඕන එක කියන්න අමාරුයි. අර කම්පිටිෂන් එක වෙලාවටත් ඒ හෝල්ස් වල දාලා තිනකොට මැසිව් ඇත්තටම. එච්චර නිර්මාණ ශක්තියක් තියෙන මිනිස්සු ඉන්නවද කියලා හිතෙනවා. ඉතින් ඒ ඩෙවලොප්මන්ට් සයිඩ් එක ඊට අමතරව අපි ක්‍රාෆ්ට්මන් එක ලංකාවේ ඉන්න ක්‍රාෆ්ට්මන්ලව අපි රෙජිස්ටර් කරලා ඒගොල්ලන්ට ID එකක් දෙනවා. එතනින් ඒගොල්ලන්ට ලොකු බෙනිෆිට් එකක් තියෙනවා. ඒ කියන්නේ ශිල්ප සභාව හරහා දෙන සියලුම බෙනිෆිට්ස් අර රෙජිස්ටර්ඩ් ක්‍රාෆ්ට්මන්ලට විතරයි දෙන්නේ. නැත්නම් අපිට ඒක ගැටලුවක් නිසා. ඉතින් ඒ රෙජිස්ට්‍රේෂන් එකත් අපි ඒකෙදි කරනවා. ඊට අමතරව අපේ ශිල්ප සමාජ තියෙනවා. ඒ කියන්නේ හැම දිස්ත්‍රික් එකකටම සහ හැම පළාතකටම ශිල්ප සමාජයක් තියෙනවා. ඒ ශිල්ප සමාජය ඇතුලෙන් ගොඩක් දේවල් වෙනවා. එතකොට ඒගොල්ලන් සමහරట్లాට ඕඩර්ස් කරනකොට එකතු වෙලා කරනවා. ඒකේ හැමදාම සමිතිය රැස් වෙනවා මාසෙකට සැරයක්. ඒකේ මිනිත්ස් ඒවත් ඒ විදියට යනවා. මොකද අපේ ඔෆිසර්ස්ලා ගිහිල්ලා ඒවා බලනවා කොහොමද වෙන්නේ කියලා. ඒ සෙක්ෂන්ස් තුන තමයි මේන්ලිම යන්නේ. ඊට අමතරව නන් ෆයිනෑන්ෂල් ඒවා ගොඩක් අපේ අතින් සිද්ධ වෙනවා ශිල්පීන්ගේ මොකද ණය ගැනීමේ පහසුව සඳහා අපි ඒගොල්ලන්ට සපෝට් කරනවා. ඒකත් ලොකුම දෙයක් ඒගොල්ලන්ට. බැංක් ඔෆ් සිලෝන් පීපල්ස් බැංක් වගේ ආයතනත් එක්ක එකතු වෙලා ඒගොල්ලන්ට මොකද මේ බැංක්ස් වලින් විශේෂ පුහුණු වැඩසටහන් සහ වර්ක්ෂොප්ස් කරනවා ඒගොල්ලන්ට. ඒ කියන්නේ ඒගොල්ලන්ට අර ෆයිනෑන්ෂල් ලිටරසි එකක් එහෙම නැහැ. කොහොමද මේකට ගෙවන්නේ ඉතුරු කරන්නේ කොහොමද තමුන් හදන දේ විකුණලා යම් දෙයක් ඉතුරු කරලා මේ ණය ගෙවන්න හිත ඒක ඇත්තටම ඒ ලිටරසි එක දෙන එක හරි අමාරුයි. ඒගොල්ලන්ට එච්චර මේකක් නෑ. ඒගොල්ලන්ට දවසේ මේකට මේ ලොකු ගාණක් ගෙවලා ගන්න අර ඩේලි යන විදියට ගන්න ණය වගේ එහෙම අරගෙන කරන අයත් තියෙනවා. එහෙම තේරෙන්නේ නෑ මේක ඒගොල්ලන්ට අවාසියක් කියලා ඒගොල්ලන්ට තේරෙන්නේ නෑ.
ඉතින් ඒ වගේ non ෆයිනෑන්ෂල් පැත්තත් අපි බලනවා. ඊට අමතරව ගොඩක් වර්ක්ෂොප්ස් අපි කරනවා ඒගොල්ලන්ගේ knowledge එක develop කරන්න. මම හිතන්නේ අපේ මේන්ම පැත්ත යන්නේ promotional development and preservation කියන එක ශිල්ප සභාව හරහා. ඒ වගේම welfare එකක් තියෙනවා. දැනට තියෙනවා එකක්. හැබැයි අපි ඒක තව ටිකක් strong කරන්න ඕන අනිවාර්යයෙන්. මොකද ඒගොල්ලන්ට වෙන කොහෙවත් ඒ කියන්නේ ඒගොල්ලන් වයසට ගියාම අසනීපයක් හැදුනහම යම්කිසි මුදලක් ගන්න වෙන තැනක් ස්ථානයක් නැහැ. ඒගොල්ලෝ ඇත්තටම ඒගොල්ලන්ගේ මහගෙදරසේ සලකන්නේ ජාතික ශිල්ප සභාව. ඉතින් මං හිතනවා ඒ ගැන ලොකු වගකීමක් අපිට තියෙනවා සහ අපි ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරනවා. මොකද අපි National Craft Council අයිති වෙන්නේ මිනිස්ට්‍රි ඔෆ් ඉන්ඩස්ට්‍රීස් යටතේ තමයි තියෙන්නේ. එතකොට මිනිස්ට්‍රි එකනොත් ලොකු සපෝට් එකක් තියෙනවා මේ ක්‍රාෆ්ට්මන්ලව රකින්න කියන එක. මොකද මම හිතන්නේ ජාතික සම්පතක් විදියට තමයි මේ ශිල්පීයත්වය සැලකෙන්නේ. National Craft Council කියන්නේ ඇත්තට මේ ශිල්පීයත්වය රකින්න ලංකාවේ තියෙන එකම ආයතනය. ඔබතුමිය සඳහන් කළා මේ හස්ත කර්මාන්තය කියන්නේ ජාතික සම්පතක්. ඉතින් මේ ජාතික සම්පත රකින්නට අපි තනි කෙනෙක්ට බැහැනේ. අපි හැමෝම එකතු වෙන්න ඕනේ. අපි ලාංකිකයන් විදිහට කොහොමද අපි හැමෝම එකතු වෙලා මේ දේ රැකගන්න ඉදිරි පරම්පරාව වෙනුවෙන් මේ දේ රැකගන්න අපි කොහොමද අපි ආරාධනා කරන්න ඕනේ මේ අපේ ලාංකිකයන්ට? මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ එකක් දැන් අපේ මේ පරම්පරාව ඉන්නවා අපේ ඊළඟ පරම්පරාව. දැන් ඇත්තටම ඉස්කෝලේ යන වයසේ ඉන්න ළමයි අපේ සබ්ජෙක්ට්ස් වලට මේ ගැන පොඩ්ඩක් එකතු කරන්න. මේ අපේ ඉතිහාසයේ කොහොමද තියෙනවා. මේ ක්‍රාෆ්ට්ස් කියන එකත් පොඩි කොටසක් හෝ එකතු කරන්න. ඒකට පොඩි ආසාවක් ඇති වෙන්න එපා. මේ ආසාව පොඩ ඇවිල්ලා තමයි ඉස්සරහට යන්නේ. මොකද ඒගොල්ලොත් ලොකු වෙලා සමාජයට එනකොට ඒගොල්ලන්නේ මේක රකින්නේ. ඉතින් අර ආభాෂය පොඩි කාලේ ඉඳලම දෙන්න වෙනවා. අර අපි ඉස්සෙල්ලා කතා කරේ හෑන්ඩ් වර්ක් ගැන. මම හිතන්නේ එතන ඉඳලාම ඒගොල්ලන්ට යම්කිසි අවබෝධයක් දෙනවා නම් මේ ඇටිටියුඩ් එකනේ වැදගත් වෙන්නේ. අපි යමක් දකිනවා අපි ඇටිටියුඩ් එක නෑ මම මේක තමයි මේක මාර ක්‍රාෆ්ටිනේ මේක කියලා අපි ගන්නේ අපිට දැනෙන දේනේ. ඒ දැනීම හදන්න නම් ඒක මේ ෂණයකින් හදන්න බෑ. ඒක අපේ ලේවල ඇතුලේ ඉඳලාම එන්න ඕනේ. මේක දැක්කහම අම්මෝ මං මේ ලංකාවේනේ මේක මම ගන්න ඕනේ මේක අපේ මිනිස්සෙක් කරපු දෙයක් මේක මම රකින්න ඕනේ කියන එක ඇටිටියුඩ් එක. ඒක මම හිතන්නේ මේ අපිට අර පොඩි මේ එක සැරේට කියලා හදන්න බෑ. පොඩි කාලේ ඉඳලාම ඒක අපි කියන්න ඕන සහ අර වැඩිහිටියන් විදියට අපි ඉදිරි පරම්පරාවට දෙන්න නම් දැන් අපි වැඩිහිටියොන්ගේ ඕක හදන එක ඇත්තටම අමාරු දෙයක්. දැන් ඒගොල්ලෝ කාලේ ගිහිල්ලානේ. අපි පොඩි කාලේ ඉඳලා හිතන්න ඕනේ මේක කොහොමද දෙන්නේ කියලා. එතනදී ඉස්කෝලේ මේ ළමයි කියන කොට්ටාසය ගැන ගොඩක් වෙලාවට අවධානය යොමු කරන්න වෙනවා සහ ඒගොල්ලන්ට ඒ සම්බන්ධ යම් ඇක්ටිවිටීස් පොඩි දේවල් ඇත්තටම තියෙන්න ඕන. මට හිතෙනවා ඉස්සර තිබ්බ ඒවා ගොඩක් අඩු වෙලා කියලා. දැන් ඉස්සරම අපිට ඉස්කෝලේ තිබ්බ පොඩි ක්‍රාෆ්ට් ඇක්ටිවිටීස් දැන් වෙනකොට දකින්නේ නැහැ එහෙම කරනවා. මම හිතන්නේ අර ඒ අත්දැකීම සහ මේ අපේ තියෙන මියුසියම්ස් අපේ තියෙන ඔය වගේ ක්‍රාෆ්ට් ෂොප්ස් ඊට පස්සේ ෆෙයාර්ස් ඔය වගේ දේවල්ට පොඩ ළමයිව යොමු කරන්න, පෙන්නන්න, ඒකේ තියෙන වටිනාකම කියලා දෙන්න. වැඩිහිටියන් විදියට මම හිතන්නේ මේ වගකීමක් තියෙනවා. ඇත්තටම රකින්නවා කියන එක අමාරු දෙයක්. අපේ ගොඩක් වෙන්නේ නැතිවීමනේ. රැකීම ඇතුලේ මං හිතන්නේ වැඩිහිටියන් විදියට අපිට තියෙන ලොකුම දේ අපේ බාල පරම්පරාවට මේ ගැන ලොකු අවබෝධයක් දෙන එක. නැත්තම් දැන් ඉන්න අයට මේක කරන්න කිව්වට ඒක ඇටිටියුඩ් එකෙන් එන එකක් නෙමෙයි. මේක ඇතුලෙන් එන්න ඕන. දැන් මම රිසර්ච් එක මම PhD කරනකොට මට හිතුණා මම මොකටද වෙස්ටර්නයිස් එකක් කරන්නේ. මම ලංකාවට දෙයක් කරනවානේ කියලා තමයි මම The Dress of Women in Sri Lanka මම කරපු පොත. හැබැයි 20th century female clothing approaches in Sri Lanka කියන එක ටොපික් එක විදියට මම ගන්නකොට මගෙන් සමහරක් ඇහුවා මේක වැඩක්ද කරලා. හැබැයි මම ෆැෂන් ෆීල්ඩ් එකේ නිසා මට හිතුණා මම ලංකාවේනේ. ඇයි මම වෙස්ටර්නයිස් එකක් කරන්නේ. මගේ මාස්ටර්ස් UK වල. හැබැයි මම PhD මම මෙහෙ කරන්නේ visual and performing arts වල. මම කිව්වා නෑ මම මේක තමයි කරන්නේ. මේක මම ලංකාවෙන් ඉපදුනේ. මට ඕනේ හොයන්න මේක කොහොමද ආවේ ලංකාවේ මිනිස්සු මෙහෙම ඇයි යන්නේ. මේ වගේ ඩ්‍රෙස් ඩිසයින්ස් කොහොමද ආවේ? මේක කොහොමද වෙනස් වුනේ? ඉතින් ඒතර ලොකු කතාවක්. හැබැයි මම ඒක හෙව්වේ නැත්තම් මට තේරුණා ඒක හොයනකොට ලොකු ગેප් එකක් ඩේටා වල. කවුරුත් මුකුත් කරලා නැහැ. ඔක්කොම තියෙන වෙස්ටර්නයිස් ඒවානේ.
මට කොහෙවත් නෑ මේ හොයාගන්න ඩේටා. මට හිතුණා ඒක කරපු දේම ලොකු දෙයක්. ලොකු බ්‍රිජ් එකක් මම හැදුවේ. ඒ කියන්නේ 1900 ඉඳලා 20th century කාම 1999 වෙනකම් මේ මැද කොටස මුකුත්ම නෑ. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ඊට පස්සේ මොකද වුනේ කියලා කවුරුත් දන්නේ නෑ. ඒකත් එක්ක තමයි මගේ රිසර්ච් එක එන්නේ. හැබැයි ඒක මම නොකරනම් මේ සම්බන්ධව කිසි කෙනෙක් මං හිතන්නේ නැහැ හොයනවට. ලේඛනගත කරලා ඊට පස්සේ මම ඒකෙන් මගේ පොත මම පබ්ලිෂ් කරා The Dress of Women Sri Lanka කියලා. ඉතින් දැන් පළවෙනි පබ්ලිකේෂන් එක දැන් ගිහිල්ලා ඉවරයි. ඉතින් මේ පොතට ලොකු කමෙන්ට්ස් එනවා. මෙහෙම කරපු එක ලොකු දෙයක් මෙහෙම කියලා. නමුත් අර මුලින් කරනකොට මේ ෆැෂන් කියන එකට කවුරුත් හිතන්නේ නැහැ. මේ ක්‍රාෆ්ට් කියන එකට කවුරුත් හිතන්නේ නැහැ රිසර්ච් කරන්න පුළුවන් කියලා. අනිත් එක තමයි අර අපි අපේ දේ රකින්න ඕනේ. අපි ලාංකිකයි නම් අපි අපේ දේ රැකලා ඕන අනිත් දේවල් ගැන හිතන්න. මම ඒක කියනවා ඒ කියන්නේ පොඩි අයට විශේෂයෙන් ඒ කියන්නේ අපේ දේ අපි ඉස්සෙල්ලා ෆස්ට් ප්‍රයොරිටි දෙන්න ඕන. මේක මගේ රට ඒ දේට යමක් කරලා ඕන අනිත් දේවල් හිතන්න. මොකද අපි වෙස්ටර්නයිස් කල්චර් එකේ ගත්තොත් ගොඩාක් රිසර්ච් තියෙනවා කරපු ඒවා. ඩ්‍රෙස් කියලා මං හිතන්නේ Google වලට ඕන තරම් යනවා. Google Scholar ගිහලා ගිහුවොත් ඕන තරම් යනවා. හැබැයි ශ්‍රී ලංකන් ඩ්‍රෙස් කවුරුත් නෑ කරලා. ඉන්දියන් අයත් කරනවා. අනිත් ඒෂියන් කන්ට්‍රීස් වල ඒගොල්ලන්ට කරනවා. චයිනා, ජපාන් ඔය ඔක්කොමලා කරනවා. හැබැයි අපේ ළමයින්ගෙනුත් ඒක පේනවා. අපි රිසර්ච් කරනකොට ගොඩාක් ගන්න වෙස්ටර්නයිස් ඒවා. මෙහෙ දේවල් ගන්න. ඇයි ඔයා ක්‍රාෆ්ට් කරන්නේ නැත්තේ? වැඩක් නෑනේ. ඒක තමයි දකින්නේ. නමුත් අපිට මාකට් කරන්න පුළුවන් දේ මම ඒක හැමදාම කියනවා අපිට මාකට් කරන්න පුළුවන් දෙයක් අපේ ලංකාව ඇතුලේ තියෙනවා. ඒ අපේ සංස්කෘතිය අපිට ආවේනික දෙයක්. නමුත් අපි මාකට් කරන්න යන්නේ අපිට නැති දෙයක්. අපි ටෙක්නොලොජි මේවා අරගෙන ලොකු දෙයක් කරනවා. නමුත් අපිට තියෙන දේ අපි පැත්තකට දාලා තියෙන්නේ. අපිට පේන්නේ නැහැ ඒකේ තියෙන වටිනාකම. හැබැයි ෆොරිනර්ස්ලා එන්නේ ඒක බලාගෙන. දැන් අපේ ඔය shops වලට ආවම ෆොරිනර්ස්ලා කියන්නේ මට දෙන්න ක්‍රාෆ්ට්මන්ම කරපුවා මැෂින් ඒවා එපා මට. සමහර කරාට left and right සමාන නෑ. අතින්නේ කරන්නේ. එයා ඉල්ලන්නේ ඒක. එයා කියනවා ඒක තමයි හරි ක්‍රාෆ්ට්මන් කරපු එක. දෙක එක වගේ සමාන නම් ඒක මැෂින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ මූණ ගත්තත් අපේ left and right සමාන නෑ. අපි ස්වභාවිකයිනේ. හැබැයි රොබෝ කෙනෙක් එහෙම නෑනේ. ඒවා හරීම සමානුපාතිකව හදලා තියෙන්නේ. නමුත් අපි ක්‍රාෆ්ට් එකක් වහම යම් අසමානකම් තියෙන්න පුළුවන්. ඒක තමයි ක්‍රාෆ්ට් එක ලක්ෂණය. ඒක තමයි ඔතෙන්ටික් ගතිය. ඒ ක්‍රාෆ්ට් එක තියෙන ඇත්තම මේ නිර්ණය වෙන්නේ එතනින්. අර සමානම එකම වගේ යනවා කියන්නේ ඒක සමානම මැෂින් වෙන්න පුළුවන්. නමුත් අපේ ටුවරිස්ට් ලොකු බුද්ධියක් තියෙනවා ඒක තේරුම් ගන්න. එයා ඒක අරගෙන සමහරක් වෙලාවට එයා කැමති එක පත්තර කොලයක හරි එහෙම උතලා දෙනවා. බෑග් එකක දාපු ගමන් සමහරක් වෙලාවට සල්ලි ගෙව්වත් ප්‍රොඩක්ට් එක තියලා යනවා. ප්ලාස්ටික් එපා කියනවා. ඒගොල්ලන් අහනවා මේ උගුල්ලන්ගේ රටේ මෙච්චර මිනිස්සු මේවා පාවිච්චි කරලා හදලා උගුලයි මේක ප්ලාස්ටික් බෑග් එකේ දාන. ඒක ඇටිටියුඩ් එක. මම හිතන්නේ අපි ඇටිටියුඩ් හැදුවොත් තමයි අපිට රකින්න පුළුවන් මේක අපි රකින්න ඕන කියන්නේ. නමුත් අපේ ගාව තියෙනකන් අපිට ඒකේ අගයක් නැහැ. අපෙන් ගිලිහි යන දවසට තමයි අගය දැනෙන්නේ. හැබැයි අපි ගොඩක් පරක්කු වුණොත් අපිට නැති වෙන්න පුළුවන්. ඒක තමයි අපේ තියෙන සංස්කෘතිය සහ සભ્યත්වය අපේ රටේ තියෙන යුනික්නස් එක. මං හිතන්නේ ඒක අපි ලාංකිකයින් විදියට අඳුර ගන්න ඕනේ. අපි මේ රටේ ඉපදුනා නම් මෙච්චර රටවල් තියදී අය අපි මෙහෙ ඉපදෙන්නේ. මම ඒක ගොඩක් වෙලාට හිතන එකක්. මෙච්චර රටවල් තියෙද්දි ඇයි මම මෙහෙ ඉපදෙන්නේ? එතකොට මගේ අම්මා තාත්තා ඇයි මෙහෙම වෙන්නේ? එතකොට මං ඇයි මෙහෙම වෙන්නේ? මං ඇයි ඇවිල්ලා ඉන්නේ? එතකොට මගේ තියෙන දක්ෂතාවය මොකක්ද? මම මේ රටේ ඉපදුනා නම් මම මේ රටට යමක් දෙන්න වෙනවා. මම අරගෙන තියෙනවනම් අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඒ ඇටිටියුඩ් එකට එන්න නම් අර බඩුව ගැනත් එහෙමයි. ඉතින් අපි මොකක් හෝ දෙයක් ගන්නකොට මේක ක්‍රාෆ්ට්මන් කෙනෙක් කරපු දෙයක්. මේකට අපිට මිල පොඩ්ඩක් වැඩි ඇති. හැබැයි මේක අර මිනිස්සයාගේ මුළු ජීවිතේම ඉගඩ කරන්න පුළුවන් දෙයක් වෙන්න පුළුවන් ඒ මුදල. පොඩි මුදලක්. බොහොම අමාරුවෙන් ක්‍රාෆ්ට්ස් කරන අය ඉන්නේ. මොකද ක්‍රාෆ්ට්මන් කියන්නේ මේ සමහරක් අය ඉන්නවා හොඳ ලයිෆ් ස්ටයිල් එකක් තියෙන. නමුත් අර සමහරක් අය ගොඩාක් ඉන්නේ අමාරු තත්ත්වයෙන් ජීවිතේ ගැට ගහගෙන යන පිරිසක්. එතකොට ඉතින් ඒ මිනිස්සුන් වෙනුවෙන් ඒක ගන්න එක මම හිතන්නේ අඩුපාඩුවක් කියලා. මොකද අපේම රටේ මිනිස්සු. ඇටිටියුඩ් එක තමයි මම හිතන්නේ. අපි ඒක හදා ගන්නවා.
ඉතින් අද අපේ වැඩසටහනේ අද අපි පළවෙනි පොඩ්කාස්ට් එක Crafted in Ceylon ප්‍රොජෙක්ට් එකේ. ඉතින් අද දවසේ අපි කතා කරා හස්ත කර්මාන්තය කියන්නේ මොකක්ද කියන එක. ඒ වගේම දේශීය ශිල්පීන් මොන වගේ අභියෝගවලටද මුහුණ දෙන්නේ කියන එක ජාතික ශිල්ප සභාවේ කාර්යභාරය අද දවසේ අපි ඉතාම හරවත් විදිහට සාකච්ඡා කරා. ඉතින් මේ සාකච්ඡාවට අපිට එකතු වුණේ මොරටු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය අයේෂා වික්‍රමසිංහ මහත්මිය ඔබතුමියගේ වටිනා කාලය කැප කරමින් අපේ වැඩසටහනට එකතු වුණ එකට අපි හෘදයාංගම ස්තුතිය ඔබතුමීට පිරිනමනවා. ඒ වගේම අපේ මේ පොඩ්කාස්ට් එක ඉවර කරන්න කලින් මම පුංචි මතක් කිරීමක් කරන්න කැමතියි. මේ ව්‍යාපෘති අපි ගෙන එන්නේ NSBM Circularity and Sustainability Community එක හරහා. ඉතින් ඉදිරියටත් දේශීය හස්ත කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් ඊට සම්බන්ධ විවිධ මාතෘකා ඔස්සේ අපි මේ වගේ එපිසෝඩ්ස් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපිත් එක දිගටම රැඳී ඉන්න. ඒ වගේම අපි හිතනවා මේක අපේ ලංකාවේ බොහෝ දෙනෙක්ට ඉතාමත් හරවත් සාකච්ඡාවක් වෙන්න ඇති කියලා. දිගටම රැඳී සිටින්න ඊළඟ එපිසෝඩ් එකෙන් අපි ඉක්මනටම හමුවෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.